බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักขวาลีสุอัตราगच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्से नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्से नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्से अग्गदक्खिनेयत्ताच चीवरादि पच्चे अरहति पूजा विशेषञ्च तेनेव च uppannē तथागते ये केचि महेशक्का देव मनुस्सा नते अन्यत् पूजां करन्ति ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්තුන් සීලු දෙනාම එකට එකතු වෙලා මෙම ස්ථානයේ ඊටා වටිනා පින්කමක් සෝදානම් කරලා තිබෙන්නේ 2023 වර්ෂයේ තව නොබෝ දිනකින් ආරම්භ වන්නා වූ පුසොන් පුරපස්ලොස්සක පොහොය නිමිති කරගෙන මෙම ආයතනයේ සිදු කරන්නා වූ ධර්ම දේශනාමය පින්කම. ඉතින් අද දවසේ මේ පින්කම සඳහා සහ සම්බන්ධ වනවා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මැතිතුමන් සහ ලේකම් ගුණදාස සමරසිංහ මැතිතුමාත් ඒ වගේම විශේෂයෙන් අරමුණු විදිහට තබාගෙන තිබෙනවා පොසොන් උත්සවයේ නිමිති කරගෙන ලංකාවාසී සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න ඒ වගේම කුසිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් සියලුම ආයතනවල සේවයේ නියුතු
කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දැනට අසනීප තත්වයේ පසුවන පස් සම්පත් අමාත්‍යංශයේ සේවයේ නියුත සුභාෂිනී විමල රත්න මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මේක කොට කරලා ළඟට ගමු. මේ ලීවර් එක කොට කරලා ළඟට ගමු. එතකොට ඔක හරියනවා. මේ පින්නතුන්ගේ සත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රථමයෙන්ම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. පින්වත්නි, අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සහ ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අපේක්ෂාවෙන් පාරමිතා ගුණධම් පූර්ණණය කරගෙන වැඩම කරන කාලපරාසයේදී සිදු කරන්නට යෙදුනා වූ පින්කමක් පිළිබඳව. මේ විස්තරය බොහොම වටිනවා. මොකද අපි ඉස්සල්ලා දැන් ගොඩාක් වෙලාවට ධර්ම දේශනාවල අවසානයේනේ මේකෙන් අපිට ගන්න තියෙන අවවාදානුශාසනා කතා කරන්නේ. නමුත් අපි මුලින් මේ කතා වස්තුවේ නැත්නම් මේ දේශනාවෙන් අපිට ගන්න තියෙන අවවාදානුශාසනා කියා දෙනවා. එතකොට ඒ තැන් කියවෙනකොට ඔබට පුළුවන් මේ කිව්වේ මේ කාරණාව නේද, මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ කාරණාව නේද කියලා ඉවර වෙලා ඔබට ඒ අවස්ථාවේම කල්පනා කරන්නට පුළුවන්. දැන් අපි බලමුකෝ අපිට මේ ධර්ම දේශනාවේ එහෙම නැත්නම් මේ දේශනාවේ අපිට දැන ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද කියලා. පළවෙනිම කාරණාව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහං බුදු ගුණය පිළිබඳව. එතකොට අපිට බුදු ගුණ දැන ඉගෙන ගන්න ලැබෙනවා. අරහම් බුදු ගුණයේ ලක්ෂණ කියලා අරහම් බුදු ගුණයට අදාළ මාතෘකාවක් තමයි අද දවසේ මාතෘකා කරන්නට යෙදුනේ. ඊළඟට මේ තුල කියවෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධය. ඒ වගේම රහතුන් වහන්සේලාගේ ගුණස්කන්ධය කියවෙනවා. ඒ වගේම නුවණ තියෙන ඇත්තෝ සංසාරයේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා සත්පුරුෂ උත්තමීන් වහන්සේලා ඇසුරු නිසුරු කරලා පුරුද්ද තියෙන ඇත්තන් ප්‍රඥාවෙන් යුක්තව ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන්ට දාන ආදී විවිධ පින්කම් වල නිරත වෙන්න ලැබෙනකොට නැත්නම් ඕනෑම පින්කමක් සිද්ධ කරන්න ලැබෙනකොට ඒ සංසාරේ පින් කරලා තියෙන පුරුද්ද නිසා මොකද කරන්නේ වහා පින්කම් වල නිරත වෙනවා. ඒ වගේම මේ තුල අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඊට අමතරව කුඩා නමුත් පින්කම් වල වටිනාකම කොහොමද කියලා. දැන් අපි ගොඩාක් වෙලාවට සමාජයේ මුලින්ම අපි දුර්මතයක් තියෙනවා. ඒ තමයි පින්කම් කරන්නට එපා සංසාර ගමන දීර්ඝ වෙනවා කියලා. මේක ගොඩාක් වෙලාවට සමාජ මට්ටමින් ගිහි පැවිදි බොහෝ දෙනා විසින් සාකච්ඡා කරන මාතෘකාවක්. එතකොට ඒ අතරත් විශේෂයෙන් කියවෙන්නේ මොකද්ද? දාන ආදී පින්කම් සිද්ධ කරන්න එපා. දාන ආදී පින්කම් සිදු කරාම සසර ගමන දීර්ඝ වෙනවා කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. මේක වැරදි මතයක්. ඇයි මේක වැරදි කියලා කියන්නේ? එහෙමනම් පින්වත්නි, දැන් අද වර්තමානයේ මේ භාවිතයට අනුව අපි ගත්තොත් දාන ආදී පින්කම් සිද්ධ කරලා සසර දීර්ඝ වෙනවා නම් මුලින්ම නිවන සඳහා තියෙන ප්‍රතිපදාව වරද්දගෙන තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා. ඇයි? උන්වහන්සේලා පාරමිතා ගුණධම් පූර්ණණය කරනකොට දාන පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා කියලා දාන පාරමිතාව බුද්ධත්වයේ සඳහා ආකාර 3කින් වර්ධනය කළා. එතකොට වර්තමානයේ කියන හැටියට ඇතමුන් කියන විදිහට ධර්මයේ වරදවා ගැනීමෙන් කියන හැටියට සංසාරයේ දීර්ඝ වෙනවා නම් බෝධිසත්වයන් වහන්සේලා දාන පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා වශයෙන් පින්කම් කිරීම සම්පූර්ණයෙන්ම නිර්ර්ථක කටයුත්තක්. සසර දිග්ගැසෙන කටයුත්තක් බවට පත් වෙනවා. එතකොට එතනනොත් ඒක වර්ධිනවා. දෙවැනි කාරණාව තමයි දාන ආදී පින්කම් පිළිබඳව බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන් වර්ණනා කරනවා. එහෙමනම් දාන ආදී පින්කම් වලින් සසර දීර්ඝ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලාටත් දේශනාව වැරදිලා තියෙනවා. හේතුව තමයි බුදුරු එහෙනම් ප්‍රයෝජනයක් නැති දෙයක්, නිෂ්ප්‍රයෝජන දෙයක්
දේශනා කරලා තියෙන්නේ දාන ආදී පින්කම් සිද්ධ කරන්න කියලා. මේ වගේ කාරණා ගොඩකින් වර්තමානයේ මේ දාන ආදී පින්කම් සිද්ධ කරන්න එපා සසර දිග්ගැසෙනවා කියන අර්ථයක් අරගෙන කරනු ලබන දේශනාව අසත්‍යයක් බවට පත් වෙනවා. මොකද මමත් අහලා තියෙනවා ධර්මයේ දේශනා කරන ඇතැම් පිරිස් තුළ ඔබත් නිරන්තරයෙන් අහලා ඇති. ඒක නිසා අපි මේ කතා කරන්නේ අරහම් බුදු ගුණයත් සම්බන්ධ නිසා මේ මතයේ දුර්මතයේ මුලින්ම අපි මොකද කරන්නට ඕනේ? හරියට තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමයි මේ කාරණාව කිව්වේ. දාන ආදී පින්කම් වල සිද්ධ කරන්නේ මොකක්ද පින්වත්නි? Taman සන්තක දෙයක් හෝ Tamanගේ අංග ප්‍රත්‍යක් හෝ ජීවිත පරිත්‍යාගයෙන් ඒ භවභෝගාදී සම්පත් අන්‍යයන්ගේ පරිහරණය සඳහා ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කිරීම. එතකොට අපි ඔක්කොම ඔබත් මමත් මේ ලෝකයේ සැරිසරන අපි ඔක්කොම විවිධ අරමුණු කෙරෙහි අපේ හිතේ තණ්හාව තිබෙනවා. ඒක ස්වභාවයක්. ඒක තමයි ලෝක ස්වභාවයේ සත්ව ස්වභාවය. සිතේ ස්වභාවය ඒක තමයි. එහෙනම් අපිට ඵල ප්‍රයෝජනයට ගන්න තියෙන දෙයක් අපි තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් දෙන්න කල්පනා කරනකොට අපිට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී කොට ඇති සතර බ්‍රහ්ම විහරණව වැඩ වෙනවා වාගේම ඒ අදාළ වස්තුව කෙරෙහි පවතිනා වූ තෘෂ්ණාදී සිටිවිලි මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙන්න අත්හැරීම පුරුදු වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ දාන ආදී පින්කම් තුල කරලා තියෙන වෙන කිසිවක් නෙමෙයි මොකක්ද? තණ්හාව අඩු කිරීම, තණ්හාව විනාශ කිරීම සඳහා අවශ්‍ය කරන හුරුව ළඟා කර දීම තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ සඳහා අපිට ගොඩාක් අවවාදානුශාසනා බුදුරජාණන් වහන්සේගේ චරිතය තුල, ඒ වගේම බෝධිසත්ව චරිතය තුල, රහතුන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ රහත් තෙරණින් වහන්සේලාගේ විශේෂයෙන් ඒ වගේ චරිත තුල අපිට දකින්න බලන්න ලැබෙනවා. ඒ අනුසාරයෙන් තමයි අපි අද විශේෂයෙන් මේ පින්කම් වල වටිනාකම කර්මඵල පිළිබඳව අපේ විශ්වාසය ඊළඟට අපි කියනවා නිවන් දැකීම සඳහා ආර්යෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කිරීමේදී මේ මාර්ගයේ මුලින්ම පටන් ගන්න සම්මා දිට්ඨියෙන්, ප්‍රඥාවට අදාළ සම්මා දිට්ඨියෙන්. එතකොට සම්මා දිට්ඨියේ ප්‍රභේද රාශියක් පිළිබඳව කතා කරනකොට එකක් තමා කුසල් අකුසල් පිළිබඳව අවබෝධය විශ්වාසය කියලා කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කාරණාවක් දේශනා කරනවා. ඒ කියන්නේ මුලින්ම යම් කිසි කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් සංසාරයේ සැපානිසංස බලාපොරොත්තු වෙනවා නම් කරන ලද කුසල කර්මයන්ගේ සැපානිසංස පිළිබඳවත් කරන ලද අකුසල කර්මයන්ගේ දුක්ඛ විපාක පිළිබඳවත් අවබෝධය තියෙන්නට ඕනේ. අන්න එතකොට තමයි අපි සතර අපායට බිය වෙන්නේ. ඒ වගේම මනුෂ්‍ය දිව්‍යාදී සම්පත් අරමුණු කරගෙන නිවන අරමුණු කරන්න අපිට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. තේරුණාද? එහෙනම් ඒ සඳහාත් විශාල උපකාරක කටයුත්තක් කරනවා මේ දාන ආදී පින්කම් සහ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අරහං බුදු ගුණය පිළිබඳව අපි දැනගෙන ගන්නකොට. ඒත් මේ කාරණා ටික තමයි අද ධර්ම දේශනාවෙන් අපි ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පස්සේ ඒ දානමය පින්කම් අතර අපි ධර්ම දානය, අබේ දානය මේවල වැඩිම පින්කමක් තියෙන පින්කම් මොනවාද කියලා අවසානයේ සාකච්ඡා කරමු. දැනට මේ කාරණා ටික අරගමු. පින්වත්නි, අද අපි මාතෘකා කළේ සූත්‍ර පිටකේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ විනය සූත්‍ර අභිධර්ම කියලා තුන් කොටසයකට බෙදෙනවානේ. මේකෙන් සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාතයට අයිති අපි කවුරුත් බොහෝම ප්‍රසිද්ධියේ අහලා තියෙන දන්නා හඳුනන රතන සූත්‍ර දේශනාව සඳහා නිදාණය තමයි අද අපි මාතෘකා විදිහට තබා ගත්තේ. ඒකට හේතුව තමයි අපි මේ කතා කරන පින්කම සඳහා මූලපාදක වෙච්ච එක් කාරණාවක් තමයි විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාව සඳහා 500ක් රහතුන් වහන්සේලාත් එක්ක වැඩම කිරීම. ඒක නිසා අපි මුලින්ම යම් දේශනාවක් අධ්‍යයනය කරනකොට විමතීන් දුරු වීම සඳහා එය කොතනද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ගන්නට ඕනේ. ඒ නිසා මේ සූත්‍රයේ දේශනාව වෙන්නේ නැත්නම් මේ කරුණු දේශනාව වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ රතන සූත්‍රයට අදාළ නිදාන වර්ණනාව විස්තර කරනකොට තමයි මේ කරුණු කාරණා සියල්ලම දේශනා වෙන්නේ. එතකොට මම අරගත්තේ අටුවා ධර්ම ග්‍රන්ථවල විස්තර කරන පාඩයක්. ඒ තමයි අග්ග දක්ඛිනේ යත්තාච චීවරාදී පච්චේ අරහතේ පූජා විශේෂංච තේනේවච uppන්නේ තථාගතේ යේකේච මහේසක්කා දේව මනුස්සා නතේ අඤ්ඤත් පූජං කරොන්ති කියලා ඉවර වෙලා මේ අටුවාචාර්යෝත්තමීන් වහන්සේලා විග්‍රහ කරනවා ලෝකයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකොට නැත්නම් පහළ වීමෙන් අනතුරුව
මේ මහේසාක්‍ය මිනිසුනොත් ඒ වගේම මහේසාක්‍ය දෙවියෝ බ්‍රහ්මයෝ ආදී කොට ඇති පෙර සාංශාරික ජීවිතය තුළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ධර්මයේ විනය දන්න සත්පුරුෂ උත්තමීන් වහන්සේලා ඇසුරු නිසුරු කරලා හොඳ ශ්‍රද්ධාවක් තියෙන හොඳ ප්‍රඥාවක් තියෙන මේ උත්තමයෝ ලෝකයට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් අනතුරුව අන්‍ය වූ ශාසනයන් දැන් ඒ කාලේ තිබ්බේ චක්ෂාස්ත්‍රූවරුන්ගේ ශාසනයනේ නිගණ්ඨනාථ පුත්‍රාදී කොට ඇතේගේ ශාසනනේ තිබ්බේ අන්න එවැනි ශාසනයන්හිදී දාන ආදී සහ අනෙකුත් වත්පිළිවෙත් කිරීම ධර්මයේ පුරුදු කිරීම ආදී කටයුතු වලින් ඉවත් වෙලා බුද්ධ ශාසනය කෙරෙහිම සිත පහදවා ගන්නවා බුද්ධ ශාසනය අරමුණු කරගෙනම පින්දහම් කටයුතු කරනවා කියන අර්ථය තමයි මේ ප්‍රකාශයේ සිද්ධ වෙන්නේ. දැන් පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට අපි කවුරුත් සමා වෙන්න අපි කවුරුත් දන්නවා විවිධ ආගම් තිබ්බා. සමහරු රහතුන් වහන්සේලා කියලා ලෝකයට ධර්මයේ දේශනා කළා. නමුත් ඔවුන් ළඟ රහත් භාවයක් තිබ්බේ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත්සතිය ගත කරාට පස්සේ 8 වෙනි සතිය ආරම්භයේදී සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මන්දෝත්සාහී සිටවිල්ල දැකලා ඉවර වෙලා ආරාධනා කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ රහතුන්යයි කියමින් රහත් නො වූ ඇතැම් පුද්ගලයන් විසින් මිනිසුන්ට ධර්ම මාර්ගයේ දේශනා කරනවා. රහත් නො වූ බැවින් රහත් බව පිණිස හේතු නොවන ධර්මයකුත් ප්‍රතිපදාවකුත් නොවන බැවින් ඒ ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් බොහෝ සත්වයෝ ස්වාමීනි නිරේගාමී වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ මන්දෝත්සාහී නොවි ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ අවබෝධ කරපු ධර්මයේ දේශනා කරන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට මුලින්ම 8 වෙනි සතිය ආරම්භයේදීම රාජායතනයේදී මේ සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමීන් වහන්සේ මොකද කරන්නේ ආරාධනා කරන. ඒතකොට එතනින්ම කියවෙනවා සාමාන්‍ය ලෝකයේ තුල ඒ වෙනකොට පැවතිච්ච ධර්මය නිවන් මඟ නොවන බවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව නිවන් මාර්ගය ලෝකයට දකින්න බලන්න පුරුදු කරන්න අවස්ථාව ලැබුණු බවත් සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට ගත්තට පස්සේ ලෝකයේ මේ ගොඩාක් ඒ කාලයේ තිබ්බ ආගම් සහ විවිධ දෘෂ්ටීන් අනුව මොකද උනේ මේ බොහෝ දෙනා වැරදි මම්මාවත් තුල ගමන් කළා. සමහරු අජවෘත සමාදන් වුණා. ඒ කියන්නේ එළුවෙක් වගේ තමයි නිවන සොයන්නේ. එළුවෙක් වාඩි වෙන විදිහට වාඩි වෙන්නේ, කන දේවල් කන්නේ, හතර ගාතෙන් ඇවිදින්නේ, අන්න ඒ විදිහට. ඊළඟට සුනක වෘත. සුනක වෘත කියලා කියන්නේ සුනකෙක් ඉන්න විදිහට සුනකෙක් වට තුනක් කරක වාඩි වෙන විදිහට සුනකෙක් නිදියන ලගින තැන්වල ඒ විදිහට වත්පිළිවෙත් පරිපූර්ණ කරලා නිවන් සුවේ සෙව්වා. සමහරු මොකද කළේ ඒ වාගේම ගෝවෘත රැක්කා. ගවයෙක් විදිහට තමන්ගේ කායික මානසික සමාචාරයන් පුරුදු පුහුණු කළා. ඒකෙන් නිවන් දකින්නට පුළුවන් කියලා අදහස් තිබ්බා. අන්න ඒ වගේ වැරදි අදහස් රාශියක් තිබ්බ කාලයක තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව දේශනා කරන්නේ. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මම මුලින්ම මේකට නිදාන කියන්නේ මුල් වෙච්ච කාරණාව කියන්නම්. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට කියන්නේ බුද්ධත්වයේ සඳහා පහළ වෙන්න කලින් බරණැස බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ජාතක කතා පොත අපි අධ්‍යයනය කළොත් හැම ජාතක කතාවකම තියෙන්නේ මොකද්ද? බ්‍රහ්මදත්ත කියලා. මේ එකම කෙනෙක් නෙවෙයි. මහා බ්‍රහ්මදත්ත රජුරෝ මේ බරණැස් පුරවරේ රාජ්‍යත්වයේ පටවත් වුණාට පස්සේ එයා සම්මතයක් කරනවා. අද සිට පත් වෙන සියලුම බ්‍රහ්මදත්ත රාජවංශයේ සියලු දෙනා ඔවුන්ගේ වාසගම තමයි බ්‍රහ්මදත්ත කියලා කියන්නේ. මේ බ්‍රහ්මදත්ත නාමය රාජ්‍ය පරිපාලනයේදී සියල්ලෝ විසින් පරිහරණය කළ යුතුයි. දැන් උදාහරණයක් හැටියට තියෙනවා චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ වගේ අය ගැන සඳහන් වෙනවා. ඒතකොට චූලනී කියන නම නෙමෙයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. අර පොදුවේ මහා බ්‍රහ්මදත්ත රජුරෝ තමන්ගේ පුරාණ ඥාතීන් විසින් සම්මත කරපු බ්‍රහ්මදත්ත කියන වාසගම තමයි භාවිතා කරන්නේ. දැන් අදටත් තියෙනවනේ. අදත් අපි සාමාන්‍යයෙන් ගොඩාක් දේශපාලනයේ දිහා බැලුවාම අපිට දකින්න ලැබෙනවා වාසගම් සමහර වෙලාවට බොහොම ප්‍රකටව භාවිතා වෙන අවස්ථා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ලෝකේ. අන්න ඒ වගේ මේගොල්ලොත් සම්මත කරගන්නවා බ්‍රහ්මදත්ත කියන නාමය තමයි ඉදිරියට හැමෝම අරගෙන යන්නේ කියලා. මේ බ්‍රහ්මදත්ත රජුරෝ ලෝකේ පහළ වෙලා ඉන්නකොට නැත්නම් එක රජ කෙනෙක් පහළ වෙලා ඉන්නකොට එයාගේ අගමෙහෙසියට සුදුසු කාලයේදී දරු සම්පතක් පිහිටනවා.
හැබැයි සාමාන්‍යයෙන් කාන්තාවක් මාස 8ක් හෝ මාස 7ක් හෝ මාස 10ක් අතර කාලපරාසය මේ මව් කුසක් පරිහරණය කළ නැත්නම් ගැබක් පරිහරණය කරලා ලෝකයට දරු සම්පතක් බිහි කරනවා. අපි කවුරුත් දන්නවා අත්පාදියාදී ඉන්ද්‍රියන් තියෙන බොහොම ලස්සන දූ දරුවෝ බොහෝ දිනාට උත්පත්තිය ලබනවා. නමුත් මේ අවස්ථාවේ හරි පුදුම වැඩක් වෙනවා. ඒ තමා මේ අගපිහිසිය දසමාසයක් ගත කරලා ඉවර වෙලා ලෝකයට දරු සම්පතක් බිහි කරනවා. නමුත් සාමාන්‍ය අපේ අම්මා කෙනෙකුට හම්බ වෙන දරුවෙක්ගේ රූප සම්පත්තිය නැහැ. අත්පාදී ඉන්ද්‍රියන් ඇත්තේ නැහැ. මේක හරියට මස් පිඩුවක් එකට කැටි කළා වගේ මස් පිඩුවක් රතු පාට මස් පිඩුවක් එකට කැටි කළා වගේ මස් වැදැල්ලක් තමයි ලෝකයට බිහි වෙන්නේ. ඊට පස්සේ මේ තැනැත්තිය නැත්තම් මේ අගබිසව බොහෝම දුකට සහ ලැජ්ජාවටපත් වෙනවා. ඒ තමයි මේ කාරණාව බ්‍රහ්මදත්ත රජුරෝ දැනගත්තොත් කම්පාවටපත් වේවි. මොකද එයා දරු සම්පතක් බලාපොරොත්තු වෙන බොහෝ කාලයක් බොහොම ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරපු කෙනෙක්. අන්නේ හේතුව නිසා. ඒ නිසා රජුරවන්ට මේ පිළිබඳව දැනගන්න හොඳ නැහැ කියලා ඉවර වෙලා එයාට ආවතේව කරන අනෙක් කාන්තාවන් ලවා මොකද කරන්නේ? විශාල පැසක් අරගෙන ඒක හොඳට සරසලා වතුර යන්නේ නැති විදිහට ඒක ඊට පස්සේ මැටි භාජනයකින් ආවරණය කරලා රාජමුද්‍රාව තබනවා. රාජමුද්‍රාව තබනවා. තබලා කියනවා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ දරු පරම්පරාවයි කියලා ඉවර වෙලා මොකද කරන්නේ? මේ රාජමුද්‍රාව සහිතව පත්තිරුවක ලියලා ඉවර වෙලා මේක මොකද කරන්නේ? රජුරුවන්ට නොදැනෙන්න ගඟේ පා කරලා අරිනවා. ගඟේ පා කරලා අරිනවා. කොහොම හරි මේ ගඟ පාමුල නැත්තම් පල්ලෙහාට එනකොට මුහුද දෙසට එනකොට ගොපළු ජනපදයක් ඇසුරු කරගෙන එක්තරා තාපසවරයෙක් වාසය කළා. ඒ තාපසවරයා බොහෝ පින් ඇති තාපසවරයෙක්. මෙයා හැමදාම උදේම ගිහිල් ඉවර වෙලා අර ගඟේ ජල ස්නානය කරනවා. මෙදා කොහොම හරි ජල ස්නානය කරමින් ඉන්නකොට වතුරෙන් උඩට එනකොට අර පැස ඇවිල්ලි ඉවරලා මොකද කරන්නේ? මෙයාගේ නළලේ වදිනවා. නළලේ වැදුනට පස්සේ මෙයා මේක අරගෙන බලනවා. බලනකොට දකිනවා රජුරුවන්ගේ රාජමුද්‍රාව දකිනවා. රජුරුවන්ගේ රාජමුද්‍රාව දකිනවා. ඒකෙන් මෙයා දැනගන්නවා මේක මේ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවට අයිති යමක් හෝ කියලා ඉවර වෙලා මෙයා හිතනවා මේකේ Tamanට ගන්න දෙයක් ඇති කියලා ඉවරලා මොකද කරන්නේ? ඔන්න මේක මේ ගොඩින් තියලා ඉවර වෙලා මෙයා යුරෙන් තියලා මෙයා මොකද කරන්නේ? පෙන් පහසු වීම කරනවා. කරලා අවසානයේ ගොඩට ඇවිල්ලි ඉවරලා මේ මොකක්ද කියලා අර රාජමුද්‍රාදී දේවල් ලිහන්න යනකොට මෙයා දකිනවා රන්පත් ඉරුවක ලියලා තියෙනවා මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රාජ පරම්පරාවයි කියලා ලියලා තියෙනවා. මේක හරිය ලස්සන අවස්ථාවක්. ඒකට හේතුව තමයි දැන් මේ ගඟට අධිග්‍රෝහිත මේ මහා ගංගාවට අධිග්‍රෝහිත සහ වනයට අධිග්‍රෝහිත දෙවි දේවතාවුන් වහන්සේලා දකිනවා මේ ඒකාන්ත වශයෙන්ම මතු අනාගතයේ විශාල රාජ පරම්පරාවක ආරම්භයක්. බුද්ධ ශාසනයක් නිමිති කරගෙනත් ලෝකයටත් මහා සේවාවක් කරන රාජ පරම්පරාවක්. ඒ නිසා මේ රාජ පරම්පරාව විනාශ නොවිය යුතුයි. ඒ නිසා ජලයට අධිග්‍රෝහිත දෙවියොත් ගංගා ඇලදොල ආදී සියලු ස්ථානයන්ට අධිග්‍රෝහිත දෙවියොත් නාගයොත් ආදී සියලු දෙනා කතා කරලා දෙවියන් විසින් අර රන්පත් ඉරුවේ ඇඟිල්ලෙන් ලියනවා මේ පින් නැති කෙනෙකුට පමණක් දර්ශනය වේවා. ඒ වගේම මේ අකුරු දර්ශනය වේවා. ඒ වගේම මේ පරම්පරාව ආරක්ෂා කරත්වා කියලා ලියනවා. ඒ දෙවියෝ තමයි ඇඟිලි වලින් මේ ලිවීම සිද්ධ කරන්නේ. දැන් මේක අර තාපසතුමා බොහෝ පින් නැති කෙනෙක් නිසා එයාට දකින්න ලැබෙනවා. එයා වහා මොකද කරන්නේ? Tamanගේ කුටියට අරගෙන යනවා. කුටියට අරන් ගිහිල්ලා සත්තුන්ගෙන් කරදර නොවන විදිහට උස්තනක තියලා මේ භාජනේ ඇරලා බැලුවම නැත්තම් මේ පැස ඇරලා බැලුවට පස්සේ මේකේ තියෙන්නේ රතුම රතු පාට පෙන පිඩු හා සමාන මස් වැදල්ලක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මේක නරක් වෙලත් නැහැ, කුණු වෙලත් නැහැ, බොහොම ජීවී ස්වභාවයෙන් තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? මෙයා මේක ටික දවසක් තියලා බලමුය කියලා පරිස්සමෙන් තියෙනවා. තියලා දවස් 14ක් ගියාට පස්සේ මෙයා මොකද කරන්නේ? මේක අරිනවා. ඇරලා ආපහු බලනවා. ඇරලා ආපහු බැලුවට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් මේකේ දිසා පහකින් නැත්නම් පැති පහකින් කුඩා නෙරුම් පහක් හටගෙන තියෙනවා. කුඩා නෙරුම් පහක් හටගෙන තියෙනවා. කුඩා නෙරුම් පහක් විදිහට ගන්න හිසත් අත් දෙකත් කකුල් දෙකත් කියන මේ ඉන්ද්‍රියන් තමයි මේ වර්ධනය වෙන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් වේවි විද්‍යාව ඉගෙනගත්තු අයට මවගේ ගර්භාෂයකින් තොරව දරු සම්පත්තියක්
හදන්න පුළුවන්ද කියලා. පුළුවන්ද බැයිද? මොකද හිතන්නේ? පුළුවන්. අද ඕන තරම් කරන්නේ නලදරු උපත් හදන්නේ කොහොමද? මවගේ ගර්භාෂය පාවිච්චි කළා. නෑ අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නාට පස්සේ පින් නැතිනම් මොකද වෙන්නේ? ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. තේරුණාද? මොකද මේගොල්ලන්ට දෙවියන්ගේ ආරක්ෂාවක් තිබ්බා, පෙර කර්ම ශක්තියක් තියෙනවා. ඒ වගේම මීට කලිනොත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පදුම නමින් හඳුන්වන ඒත් බරණැස දේවියකටමයි පදුම නමින් හඳුන්වන පසේ බුදුරජාණන් වහන්සේලා 500 දෙනෙකුගේ උත්පත්තියත් මෙන්න මේ විදිහටම මස් වැදැල්ලක් විදිහට සිද්ධ වුණා. උන්වහන්සේලා 500 දෙනෙක් පදුම පසේ බුදුරජාණන් වහන්සේලා 500 දෙනාම සහෝදරවරු 500 දෙනාම ගන්ධමාදන පර්වතයේ වාසය කරලා ඉවර වෙලා මේ බුද්ධත්වයට පත් වෙලා අනතුරුව පිරිනිවන් පෑවා කියලා ඉවරලා දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා අපේ ජාතක කතා පොත්වල. නමුත් අද නම් වර්තමානයේ සමහරු මේ ජාතක කතා ආදී දේවල් වලට නිග්‍රහ කරනවා. ඒවා බොහෝම වැරදි. මොකද ජාතක කතා කියලා කියන්නේ බුදු මුවින් දේශනා කරන ලද දේශනාවන්. අපේ පෘථග්ජන මනසින් සමහර කරුණු කාරණා අපිට තීන්දුව තීරණ දෙන්න බැහැ. හොඳම උදාහරණයක් කියන්නම්කෝ. හරි. මේ පෘථුවිය ඇසුරු කරගෙන මනුස්ස ලෝක කීයක් තියෙනවද? මේ පෘථුවිය ඇසුරු කරගෙන මනුස්ස ලෝක කීයක් තියෙනවද? පෘථුවිය කියන එකත් පැත්තකට දාමුකෝ. අපි කවුරුත් මහා මේරු පර්වතය කියලා එකක් අහලා තියෙනවනේ. මහා මේරු පර්වතය ඇසුරු කරගෙන මනුස්ස ලෝක 4ක් තියෙනවා. ඔයගොල්ලෝ ඊතුරු තුනට ගිහිල්ලා තියෙනවද? ඊතුරු තුනට ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ. අපි ගිහිල්ලත් නැහැ. යන්න නම් ධානලාභී හෝ රහත් බව ඕනේ. අපි කවුරුත් මේ ඉන්නේ ජම්බුදීපය කියන මනුෂ්‍ය වාසයේ මූලික කරගෙන ජම්බුදීපයේ මූලික කරගෙන පවතින මනුෂ්‍ය වාසයේ තමයි අපි කවුරුත් ඉන්නේ. තව මනුෂ්‍ය වාස 3ක් තියෙනවා. උතුරු කුරු දිවයින කියලා තියෙනවා. අපරගෝයානය කියලා තියෙනවා. පූර්ව විදේහය කියලා තියෙනවා. හරිද? උතුරු කුරු දිවයිනේ මිනිස්සුන්ට වයස අවුරුදු 1000ක් ආයුෂ. හරි. පෞල් ජීවිතයක් ගත කරන්නේ දවස් 7යි. ඒගොල්ලන්ට මේ මගේ ස්වාමියා මේ මගේ භාර්යාව කියන මේ අපිට අපේ මේ සාමාන්‍ය පරිසරයේ වගේ මම ආයනයක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය ඒකයි. හරි. දවස් 7යි එක පවුලක් මේ පෞල් ජීවිතය ගත කරන්නේ. ඊට පස්සේ ස්වාමි භාර්යාව ඉබේම වෙන් වෙලා යනවා. ඊට පස්සේ මගේ යනකොට කවුරු හරි හම්බුනොත් ඔන්න එයත් එක්ක පෞල් ජීවිතේ තව සතියක් ගත කරනවා. ඔන්න ඒ සතිය එයත් එක්ක ඉඳලි වෙරලා ඒ දෙන්න වෙන් වෙනවා. ඊට පස්සේ ආපහු යනකොට තව කවුද හම්බ වෙන්නේ? එයත් එක්ක පෞල් ජීවිතය ගත කරනවා. හරි. එහෙම යනකොට තමන්ගේ මව ඉදිරියට හම්බුනොත් මොකද වෙන්නේ? මේ මෑණියන් වහන්සේට කිරීරෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙන් විතරයි අඳුනගන්නේ මේ මගේ මෑණියන් කියලා අඳුනගන්නේ. එතකොට ඒ බුදුහාමුදුරුවෝ රහතුන් වහන්සේලා දේශනා කරපු තව කරුණාකාරණා තියෙනවා. නමුත් අපේ විශේෂපත්තේට සමහර දේවල් විශේෂ වෙන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒව රහතුන් වහන්සේලාට විශේෂ වෙන කරුණු කාරණා. ඒක නිසා මව් කුසක් පරිහරණය නොකරම දරු සම්පත් ඇති වෙන්න පුළුවන් අවස්ථා ඕනේ තරම් ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ තාපසතුමා මෙහෙම ඊළඟට මාසයක් පිරෙන දවසේ බලනකොට ඊටත් වඩා හොඳට අතපය මොකද වෙලා තියෙන්නේ? හොඳට පෝෂණය වෙලා. මෙහෙම කල් යනකොට ඊළඟට මාසයක් පහු වෙනකොට දවස් කීපයක් ගිහිල්ලා බලනකොට මේ එක මස් වැදැල්ල මොකද වෙලා තියෙන්නේ? කොටස් දෙකකට දෙපැත්තට වෙන් වෙලා. වෙන් වෙලා අන්න දැන් ඒ වෙන් වුණු එකෙන් අත්පා ආදී කොට ඇති දෙකක් දෙපැත්තට දෙපාර්ශ්වයට හටගෙන තියෙනවා. එක් මස් වැදැල්ලකින් පිරිමි දරුවෙකුත් අනෙක් මස් වැදැල්ලකින් ගැහණු දරුවෙකුත් ලෝකයට බිහි වෙලා තියෙනවා. තාපසතුමා මොකද කරන්නේ? අනේ මේ දරුවන් හරි ආදරයෙන් දැක්ක ගමන්ම හරි ආදරයක් ඇති වෙනවා. ආදරයක් ඇති වුණු සැනින් මොකද වෙන්නේ? මෙයාට හරිද ඔබ ඇහුවොත් පුදුම වේවි. සමනේ අපි කියන්නේ පිරිමි පාර්ශ්වයට කිරීරෙන්නේ නැහැ කියලානේ. මෙයාට කිරීරෙනවා. ලෝකේ තියෙනවා අදටත් සමහරලාවට අත්තම්මලා නැත්නම් වයසක ආච්චි අම්මලාට කිරීරුණ අවස්ථා ලෝකේ ඕනතරම් සාමාන්‍ය ජීවිතේ දකින්නත් තියෙනවා. හරිද? කිරීරෙනවා. මෙයාගේ පින් බලයට කිරි දෙන්නේ කොහොමද? මෙහෙම ඇඟිල්ල දික් කරාම අර දරුව දෙන්න වැඩුණට පස්සේ ඇඟිලි වලට අත මේ කට තියාගෙන ඉවරලා කිරි උරා බොනවා. එහෙම තමයි වෙන්නේ. ඒවා ලෝකේ සාමාන්‍ය දේවල්. අපිට වෙලා තියෙන්නේ අපේ අද ප්‍රායෝගික වේවා සමහර දේවල් ප්‍රායෝගික නැති නිසා අපි සමහරලාවට සැක සංකා උපදවන අවස්ථා තියෙනවා.
හරිද? නමුත් ඒවා බුදුමුවින් දේශනා කරපු දේවල් නිසා ඒව ගැන අපිට සැක කරන්න දෙයක් ඇත්තේ නැහැ. කොහොම හරි මේ තාපසතුමා උදේ පාන්දර පිණ්ඩපාතේ යනවා. ඊට පස්සේ එනවා. ආපහු හවස් කාලේත් මොකද කරන්නේ? අර දරුවන්ට උමනා කරන දේවල් හොයන්න කරන්න යනවා. මේක කොහොම හරි ගමේ කට්ටිය දැනගන්නවා. දැනගෙන ඉවර වෙලා කියනවා ස්වාමීනි තාපසවරුන්ට පැවිද්දන්ට දූ දරුවෝ හදනවා කියන එක බොහොම බාධා සහිතයි. පලිබෝධ සහිතයි. ඒ නිසා ඔබ වහන්සේ මහානදම් පුරන්න අපි මේ දරුවන් පෝෂණය කරන්නම් කියලා ඉවර වෙලා ඉල්ලනවා. ඉල්ලුවට පස්සේ කියනවා මේ දරුවෝ එහෙම දෙන්න බෑ. මොයි දරුවෝ බරණැස් රජුරුවන්ගේ දරු පරම්පරාව. ඒක නිසා මේ අය ඔබට පාවා දෙනවා නම් පෝෂණය කරන්න දෙනවා නම් ඔබ මෙහි වගකීම ගත යුතුයි. ඒ වාගේම මේ අය අවුරුදු 16ක් පිරෙන තැනදී මේ පිරිමි දරුවා වෙනත් කාන්තාවක් සමග හෝ ගැහැණු දරුවා වෙනත් පිරිමි කෙනෙක් එක්ක ආවාහ විවාහ කරන්නේ නැතුව මොකද්ද කරන්න ඕනේ? මේ දෙන්නම විවාහ කරවන්න ඕනේ. ඒ වගේම මේ අයට වනාන්තර ප්‍රදේශයකින් රටක් නැත්නම් නගරයක් සකස් කරලා දෙන්නට ඕනේ කියලා ඉවර වෙලා කියනවා. එතකොට කියනවා ගම්වැසියෝ කියනවා හොඳයි ස්වාමීනි සුදුසු කාලයේදී අපි එහෙම කරන්නම් කියලා. හැබැයි මොකද වෙන්නේ මේ ළමයි ටික ටික හැදෙනකොට මේ ළමයින්ගේ හරි ලස්සන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අපි හිතමු කිරි ටිකක් බිව්වා කියලා. කිරි ටිකක් බිව්වට පස්සේ මේ උගුරේ ඉඳන් මේක බඩට ගිහිල්ලා ආමාශගත වෙලා තියෙනවා. මේ හැම හරහා ඇඟේ හැම හරහා පේනවා. හරියට හමක් නැතුව වීදුරුවකින් එහා මෙහා පෙනෙන්නාක්සේ මේගොල්ලෝ කන බොන දේවල් සියල්ලම මේ ඇඟ ඇතුලේ ආමාශය වෙනකන් දකින්න බලන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු මේගොල්ලන්ට ආමන්ත්‍රණය කළා සමක් නැත්තෝ කියන නමින් ආමන්ත්‍රණය කළා. සම කියන්නේ චවි කියන එක. චවියක් නැති අය නිසා න චවි කියන වචනය තමයි පසුව පදසන්ධි වෙලා ලිච්ඡවි කියලා ඉවර වෙලා හැදුනේ. මෙන්න මෙහෙම තමයි ලිච්ඡවි රාජ පරම්පරාව ඇති වුනේ. මේ ලිච්ඡවි රාජ පරම්පරාව බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා. සාමාන්‍ය මනුෂ්‍ය රූපයේ ඉක්මවා ගිය අතිශය රූප සම්පන්න චාතුම් මහරජික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රූප සම්පත්තියට සමාන කරන්න පුළුවන් සමක් තියෙන නැත්නම් චවි වර්ණයක් තියෙන පිරිසක් හැටියට. දැන් අපි සාමාන්‍යයෙන් අපේ මෙහෙම අතක් ගත්තාම අපේ ඇඟෙන් රැස් විහි දෙන්නේ නැහනේ. නමුත් මේගොල්ලන්ගේ ශරීරයේ මෙහෙම අපි අතපතක් මේ අතක් මෙහෙම ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ ශරීරයේ බුදුරජාණන් වහන්සේගේ වගේ මොකද වෙන්නේ? රශ්මිය විහිදෙනවා. අපේ ශාසනෙත් තියෙනවනේ පින්වත්නි. ප්‍රජාපති ගෞතමියගේ දුවක් හිටියනේ සුන්දරී නන්ද කියලා. ප්‍රජාපති ගෞතමියට පුතෙකුයි දුවෙකුනේ නන්ද කුමාරයයි නන්දා වයි හිටියේ සුන්දරී නන්දා. සුන්දරී නන්දා කොච්චර ලස්සනද කියලා කියනවා නම් සුන්දරී නන්දා යම් තැනක ඉන්නවා නම් වට ප්‍රමාණය මෙහෙම වට ප්‍රමාණය අඩි 27ක වට ප්‍රමාණයට සූර්ය තාපය වැටෙන්නේ නැහැ කියලා කියනවා. සූර්ය තාපය වැටෙන්නේ නෙමෙයි. සූර්යයා මධ්‍යහන සූර්යාගේ ආලෝකයේ පරදවාලන මට්ටමින් සුන්දරී නන්දාවගේ ශරීරයෙන් මොකද වෙන්නේ? ආලෝකයේ රශ්මි ධාරාවක් රන්වන් රශ්මි ධාරාවක් විහිදෙනවා. ඒ කියන්නේ සූර්යාලෝකයට වඩා අධික මේ රශ්මි ධාරාවක් විහිදෙනවා. සංසාරයේ ඒ වෙනුවෙන් අධිකතර චවි කල්යාණීය මනාව ලබන්න අධික මාත්‍රයෙන් පින් කරපු මහා උත්තමයෝ. එහෙම රූප සම්පත් තිබ්බය තමා සුද්ධෝදන රජුරුව, මහා මායා දේවිය, ප්‍රජාපති ගෞතමිය, ඊළඟට නන්ද කුමාරයා, නන්දාව, රාහුල කුමාරයා මේ වගේ අය. හරිද? යශෝදරාව ගැන කියනකොට කියනවා යශෝදරාව නවමහල් ප්‍රාසාදය අද වගේ කරන්ට් එක තිබෙන්නේ නැහනේ. පන්දම් විලක්කු ආදී කොට ඇති සියල්ලම මේ නිවලා යටි මහලෙන් යශෝදරාවගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල අර අමාවක දවසක ඝන අන්ධකාරයේ තියෙන රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තුනෙන් යමකට ඇතුල් කරනකොට ඉහළ මාලයෙන් හරියට මහා ගිනි දැල්වි නික්මෙන්නාක්සේ ආලෝකයේ විහිදෙනවලු යශෝදරාවගේ රූප සම්පත්තිය. එච්චරට ලස්සන රූප සම්පත්තියක් ආලෝකයේ විහිදෙන රූප සම්පත්තියක් යශෝදරාවට තියෙනවා. හැබැයි ඊට පස්සේ ඉතින් ඒක උපමා කරනවා, ඒක දක්වනවා මේ සිදුහත් කුමාරයාගේ රූප සම්පත්තියට. යශෝදරාවගේ රූප සම්පත්තිය සිද්ධාර්ථ කුමාරයාගේ රූපයේ ඉදිරියේ හරිද මධ්‍යහනේ සූර්යාලෝකයේ ඉදිරියේ කඳෝපැණියෙකුට සමානයි කියලා කියනවා. ඒ කියන්නේ කාගේ රූපයේද මේ කඳෝපැණියෙකුට සමාන කරන්නේ? අරතරන් ආලෝකයේ විහිදෙන යශෝදරාවගේ රූපය කඳෝපැණියෙකුට සමානයි. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ශරීර වර්ණයේ සමානයි කියලා කියනවා මධ්‍යහනේ සූර්යයාට. මේ දෙන්න යම් ප්‍රාසාදයක වාසය කරනවා නම්
ධර්මයේ තුල විස්තර කරනවා පන්දම් විලක්කු කිසිවක් ඒ කාල පරාසයේදී දල්වන්නේ නැහැ කියලා. මොකද හාත්පසින් හැමතැනම ආලෝකමත් වෙනවා. හේතුව තමයි පින්වත්නි සංසාරේ මේ පාරමිතා ගුණ ශක්තියේ තියෙන විශේෂත්වය. ආනිසංසය තමයි මේ විස්තර කරන්නේ. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. මේ ලිච්ඡවි රාජකුමාරවරුත් කුමාරියෝත් මොකද කරන්නේ? හරිම ලස්සනයි. නමුත් මේගොල්ලෝ හරි දරුණුයි. සම වයසේ පුංචි දරුවන් එක්ක සෙල්ලම් කරනකොට ඒ දරුවන් අල්ලගෙන ඉවරලා පොඩ්ඩක් වැරදිච්ච ගමන් ගහනවා. ගහලා එලවනවා. හරිද? නිකම් මේ ගහනවා නෙමෙයි. හොඳට අතපය තුවාල වෙන්න පහර දෙනවා. ඒ නිසා මේ ළමයි අඬන්න පටන් ගත්තා. අම්මා තාත්තා නැති තාපසයාගේ ළමයි අපිට ගහනවා, තාපසයාගේ ළමයි අපිට ගහනවා කියලා බනින්න පටන් ගත්තා. මේ නිසා විරෝධයක් ආව. දෙමව්පියෝ හිතුවා මේගොල්ලෝ නම් අපේ ළමයි එක්ක සෙල්ලම් කරන්න ගන්නෙ නෑ. මේගොල්ලන්ව වර්ජනය කරන්න. හරිද? වජ්ජිතබ්බෝ වර්ජනය කළ යුත්තෝය කියන අර්ථයෙන් අන්න මේගොල්ලන්ට ලිච්ඡවි රාජවංශයට තව නමක් එනවා. වජ්ජී කියන නම විවහාර කරනවා. කුමාරි වයස අවුරුදු 16ට එනවා. තාපසතුමාට පොරොන්දු වෙච්ච විදිහට මොකද කරන්නේ? මේ දෙදෙනා මේ විවාහ කරනවා. විවාහ කරලා මේගොල්ලන්ට පිරිමි දරුවන් 16 දෙනෙකුත් ගැහැණු දරුවන් 16 දෙනෙකුත් දරුවන් 32 දෙනෙක් ලබනවා. ඒගොල්ලොත් සුදුසු කාලේ විවාහ කරනවා. ඒගොල්ලොත් එහෙම පරම්පරා 16ක් විවාහ කරනවා. විවාහ කරනකොට ඒ හැම කෙනෙකුටම නැවතත් පිරිමි දරුවන් 16ක් සහ ගැහැණු දරුවන් 16ක් විදිහට පෞල් සංස්ථා ගොඩ නැගුණා කියලා කියනවා. දැන් මේ විදිහට ඔක්කොම වෙනකොට මේගොල්ලන්ට දැන් මුලින් හදපු අර වනගත ප්‍රදේශයේ ගම් ප්‍රදේශයේ නගරයේ මොකද වෙන්නේ? ඉඩමදි. ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන්ගේ ප්‍රජාව වර්ධනය වෙනකොට ඉඩමදි. ඒ නිසා ඒ නගරේ ඉන්න මිනිස්සුත් මේගොල්ලොත් ඔක්කොම එකතු වෙලා තව ගව්වක්. ඒ කියන්නේ සතපුම් 4ක දුර ප්‍රමාණයකට නගරේ එක්වරක් විශාල කරනවා. නමුත් කල් යනකොට තව සත්ව වර්ගය නැත්නම් ප්‍රජාව වැඩි වෙනවා. නැවත ගව්වක් වැඩි කරනවා. මේ විදිහට තුන් වතාවක් ගව්ව සතපුම් 4 සතපුම් 12ක දුර ප්‍රමාණයක් මොකද කරන්නේ? නගරය විශාල කරනවා. ඔන්න ඔතනින් තමා අවස්ථා තුනකදී ප්‍රජාව වර්ධනය වීම නිසා නගරය විශාල කළ බැවින් විශාලා මහනුවර කියන නගරය නිර්මාණය වුණේ ඔන්න ඔය විදිහට. දැන් මම මේ අටුවාවල තියෙන කාරණාත් එක්ක කියලා දෙන්නේ. නැත්තම් මම ඔබට නිකම්ම මේක විශාලා මහනුවර තුම්බිය කිව්වනම් එහෙම ඔබ මුලක් අගක් මුකුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ටික ඔක්කොම කියලා දුන්නේ. කොහොම හරි මෙන්න මේ කාලේදී විශාලා මහනුවර හරීම අපි කියනවා සුභික්ෂිතයි කියලා. සුභික්ෂිත කියලා දහම් පොත් ධර්මයේ තුල දේශනා කරන්නේ ආහාර පාන ආදී සියලු දෙයින් මනාව සුපෝෂිතයි. හරිද? මේකේ රජවරු ඔක්කොම රජවරු 7707ක් වාසය කළා. ඒ කියන්නේ එක රජ කෙනෙක් මාසයක් හෝ සතියක් පාලනය කරනවා, ඊළඟ රජුරවන්ට රාජ්‍ය දෙනවා. එයා සතියක් හෝ මාසයක් රාජ්‍ය පාලනය කරනවා, ඊළඟ කෙනාට රාජ්‍ය දෙනවා. අන්න ඒ විදිහට හැමෝම රාජ්‍ය පාලනය කළා. හැබැයි ධාර්මිකව රාජ්‍ය පාලනය කළේ. මේ රජවරු 7700 දෙනාටම යුව රජවරු 7707ක් හිටියා. සේනාපතිවරු 7707ක් හිටියා. ඒ වගේම පුරෝහිත බ්‍රාහ්මණවරු 7707ක් හිටියා. මේ ඊළඟට කුමාරවරු 7707ක් හිටියා. රාජ්‍ය පාලනය සඳහා මාලිගා 7707ක් තිබ්බා. කෝෂ්ඨාගාර නැත්නම් ගබඩා 7707ක් තිබ්බා. ඔහොම මේක විස්තර කරනවා. ධර්මයේ තුල මේගොල්ලන්ගේ නගරේ කොච්චර මේ ශාස්ත්‍රීය නගරයක්ද කියලා මේ විදිහට වර්ණනා කරනවා. නමුත් ඔහොම කාලයක් යනකොට මොකද වෙන්නේ පින්වත්නි? එකවරම දුර්භික්ෂයක් හට ගන්නවා. දුර්භික්ෂය හට ගන්නම කොපමණ විශාල දුර්භික්ෂයක්ද, විනාශකාරී දුර්භික්ෂයක්ද කියලා කියනවා නම් ඒ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුත්තනිපාත අටුවාවේදී බඩ ඉරිඟු කරලක් හොඳට මේ පීදෙන කාලේ යම් ප්‍රමාණයකට විශාල වෙනවද මේ කාලේ එම බඩ ඉරිඟු කරලම සුළඟිල්ලක් තරම්වත් විශාල වුණේ නැහැ කියලා. ඒ නිසා ආහාර පාන මොකද වුනේ? ඔන්න මිනිස්සුන්ට දුබල වුණා. ආහාර පාන දුබල වුණාට පස්සේ මොකද වුනේ? දැන් මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. අම්මා තාත්තට දූ දරුවෝ පෝෂණය කරන්න බැද. අපිත් දන්නවනේ අපිට කොරෝනා උදුර ඇවිල්ලා මොන තරම්නම් අපහසුතාවලට අපිපත් වුණාද කියලා වෙලා ලෝකෙම අපහසුතාවයටපත් වුණානේ. අපිට මෑත ඉතිහාසය අපිට අත්දැකීම් තියෙනවනේ. අන්න ඒ වගේ දුර්භික්ෂය ආවා. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. විශාල උපද්‍රව වලට ලක් වුණා. ඒ නිසා මොකද වුනේ? ඔන්න මිනිස්සු ශක්ති සම්පන්න අය මොකද වුනේ? ශක්තිය දුර්වල ඇත්තෝ බවට පත් වුණා. මෙහෙම දුර්වල අය බවට පත් වෙනකොට
මොකද වෙන්නේ? අහිවාතක කියන රෝගයක් හටගත්තා. හිමාලයේ ඉන්නවා, දඹදිව ඉන්නවා, සර්ප වර්ග කීපයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ එක වර්ගයක් තමයි අහි කියන්නේ සර්පයාට. කාලෙන් කාලෙට මේගොල්ලෝ මුඛය ඇරලිවර වෙලා මේගොල්ලන්ගේ කටේ තියෙන දලවල තියෙන විෂ වාතයට විදිනවා. හරිද? වාසනාවට ඒගොල්ලෝ ලංකාවේ නැහැ. ඒ විද්ධාම ඒ විෂ වාතයට මුසු වෙලා හුළඟත් එක්ක හැමතැනම යනවා. හුළඟත් එක්ක හැමතැනම ගියාම ඒ ගම් ප්‍රදේශවල ඉන්න ගෙවල් වල ඉන්න කුඩාම සත්තු තමා මුලින්ම මැරෙන්නේ. හූනෝ, කැරපොත්තෝ, ගෙම්බෝ, ඊළඟට මීයෝ, ඒ වගේ පුංචි සත්තු මැරෙනවා. ඊට පස්සේ බල්ලෝ බලල්ලෝ වගේ අය මැරෙනවා. ඊට පස්සේ gedara පොඩි අයගේ ඉඳන් අනුපිළිවෙලින් වැඩිහිටියන් දක්වා මරණයටපත් වෙනවා. දැන් කන්න නැහැ. ලෙඩ රෝගත් බහුල වෙනවා. අනේ මොකද වෙන්නේ? අම්මා තාත්තා ඉදිරියේ දූ දරුවෝ මරණයටපත් වෙනවා. ස්වාමියා ඉදිරියේ භාර්යාව මරණයටපත් වෙනවා. රෝගී වෙනවා. කාය ශක්තිය නැහැ. අවසානයේ මේගොල්ලන්ට මොකද වෙන්නේ? මේගොල්ලන්ට සිද්ධ වෙනවා ශක්තිය තියෙන කාලේ ගමෙන් සොහොනට ගිහිල්ලා දානවා. ශක්තිය පිරිහෙන්න මොකද වෙන්නේ? එච්චර දුර යන්න බෑ. ළඟ ගෙදරින් ඈතට මිනී ගෙනහිල්ලා දානවා. අවසානයේ මොකද වෙන්නේ? කොච්චර මේගොල්ලෝ දුර්වල වුණාද කියලා කියනවා නම් ස්වාමියා ඇඳේ දුක් විඳිනවා. භාර්යාවට නැකිටලා ඇවිල්ලා අවසාන මොහොතේ වතුර පොදක් දෙන්න බෑ. දූ දරුවෝ දුක් විඳිනවා. අම්මා තාත්තට නැකිටලා ඇවිල්ලා වතුර පොදක් දරුවන්ට දෙන්න බෑ. ඒ තත්ත්වයටපත් වෙනවා. අන්තිමට මේගොල්ලෝ ගෙදරම එක කාමරයක මිනී අඩුක් කරනවා. මේගොල්ලෝ යම් ප්‍රදේශයක ගෙදරම වෙනත් කාමරයක ඉනවා. අන්තිමට මේකත් නැති වෙනවා. මේකත් අපහසුතන්ටපත් වෙනවා. පත් වුණාට පස්සේ ඒ භූමීන්ට අධිග්‍රෝහිත ප්‍රේතයෝ යක්ෂයෝ වගේ සත්වයෝ තම තමන්ගේ මහේසාක්‍ය උදවියට තොරතුරු දෙනවා. විශාලා මහනුවර දැන් මිනිමස් ආහාරය සඳහා සුදුසු තැනටපත් වෙලා තියෙනවා. මිනිස්සු හොඳටම මැරෙනවා. මේ මිනිමස් ආහාරයට ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේ තාක් නොපැමිණියා වූ මහේසාක්‍ය යක්ෂයෝ ප්‍රේතයෝ ආදී සත්වයෝ මොකද කරන්නේ? විශාලා මහනුවරට ඇතුළු වෙනවා. ඇතුළු වෙලා මුලින්ම මලමිනී ආහාරයට ගන්න අය පසුව මොකද වෙන්නේ? අර පන පිටින් ඉන්න නැකිට ගන්න පන නැති උදවිය පවා මොකද කරන්නේ? අතින් ඇදලා අරගෙන ආහාරයට ගන්න පටන් ගන්නවා. හරිද? යක්කු දැකලා තියෙනවා? හරි ලස්සනයි බලන්න තියෙන්නේ. බලන්න පුළුවනි. අඩි 20ක් 25ක් විතර උසයි. වල්හෙක් වගේ ශරීරය. අද්දිගයි මේ දනිස්සගාවට අද්දිගයි. සුදු පාට දල දෙකක් තියෙනවා. කුරුම් බැට්ටි වගේ තැඹිලි රතු පාට ඇස් දෙකක් තියෙනවා. හරිද? සමහරු ඉනට රෙද්දක් ඇඳලා දකුණු පැත්තෙන් කඩුවක් ඒ මහේසාක්‍යය කඩුවක් තියාගෙන ඉන්නවා. වලහෙක් හිටගත්තාම ශරීරය කොහොමද? ඒහා සමානයි ශරීරය. ඒහා සමානයි ශරීරය. කට අරිනකොට මේ දිවත් එක්ක ඔක්කොම ගිනි ගන්න ගිනි දැල් හා සමාන රක්ත වර්ණයකින් යුක්තයි. හරිද? මේ බොහොම බල සම්පන්න බවින් අඩුවයි. බල සම්පන්න කෙනෙක් ගත්තොත් සාමාන්‍යයෙන් උස ප්‍රමාණය වෙනවා සැතපුම් 4ක උස ප්‍රමාණය වෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය මනුස්ස වාසයේ නැහැ. ඔයගොල්ලෝ වෙස්සවන රජුරුව අහලා තියෙනවනේ ආටානාටිය සූත්‍රයේ. වෙස්සවන රජුරුව මේ අය පාලනය කරනවා. වෙස්සවන රජුරුවන්ගේ ආඥාවෙන් සහ බුද්ධ ආඥාවෙන් කෝටි ලක්ෂයක් මෙවැනි යක්ෂයෝ ඔහු යටතේ පාලනය වෙනවා. ධර්මයේ තුල විස්තර කරනවා ඒ කෙනෙක් යම් රටකට පැමිණුණොත් අසුරක් ගහන සැනිල්ලෙන් ඒ රටේම තිරිසන්ගත සහ මනුෂ්‍ය වර්ගයා කාලා අවසන් කරන්න පුළුවන් 이르දිමය ශක්තියක් ඔවුන්ට තියෙනවා කියලා. ඒ තරම් බල සම්පන්නයි. සහ ඒ තරම් විනාශකාරී. මම මේ කියන්නේ ඔය ඇඟට වැහෙන යක්කෝ ගැන නෙවෙයි. ඒ නම් ඉතින් ඔය ගෙවල පෙරේතයෝ එවුම් වගේ අය ඊට වඩා බල සම්පන්න අය ඕන තරම් තියෙනවා. සමහර පිරිස් ඉන්නවා හරිම ලස්සනයි. දෙවියන් හා සමාන රූප සම්පත් තියෙනවා. ශරීරයෙන් රන්වන් ආලෝක ධාරා විහිදෙනවා. හැබැයි ශරීරයේ හිස ප්‍රදේශයේ අර යක්ෂ ස්වභාව හෝ නැත්නම් තිරිසන්ගත සත්තුන්ගේ මූණු තියෙන්නේ. සිව්පාවුන් සහ පක්ෂීන්ගේ මූණු තියෙන්නේ. අන්න එවැනි මූණු දරන උදවිය ඉන්නවා. නේද? මේගොල්ලන්ට බලන්න පුළුවන්. ලේසියෙන් බලන්න පුළුවන්. සිරිපා කරුණා කරනකොට සමහර වෙලාවට දකින්න පුළුවන්. ඒ කැලේදී මේ වගේ අය සමහර ලාවට පෙනී සිටින අවස්ථා සිරිපාද කැලේ මේගොල්ලෝ බොහොම හොඳට දකින්න පුළුවන්. හරිද? සිරිපාද වනාන්තරයේ මේ අය ගොඩාක් වෙලාවට දැකපු මේ අපේ භවනානුයෝගීව වැඩ වාසය කරන ගොඩාක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ ස්වරූපයෙන් ඇවිල්ලා දැකපු උදවිය ඉන්නවා. ඒව සාමාන්‍ය
දේවල්. තේරුණා නේද? අපිට ඒක දර්ශනය වෙනව නොවෙනවා කියන එක වෙනම දෙයක්. නමුත් දැකපු අය ඕන තරම් භික්ෂුන් වහන්සේලා ගිහි අය ඕන තරම් ඒ අය ඉන්නවා. දැන් මේගොල්ලෝ එනවා. ඇවිල්ලි ඉවරලා මෙහෙම ආහාරයට ගන්නවා. දැන් මිනිස්සු මොකද කරන්නේ? අමාරුවෙන් බඩගගා බරණැස් රජුරුවන්ගේ මාලිගාවට යනවා. ගිහිල්ලා චෝදනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අධාර්මික පාලකයෙක්. ඔන්න බලන්න චෝදනා කරනවා. ඔබ වහන්සේ අධාර්මික පාලකයෙක්. ඔබ වහන්සේ රට අධාර්මිකව පාලනය කරන නිසා දැන් මේ විශාලා මහනුවරට තුන් බියක් ඇති වෙලා තියෙනවා. කරුණාකර ඔබ වහන්සේ ධාර්මික වෙන්න කියලා ඉවරලා මොකද කරන්නේ? ආයාචනා කරනවා. එතකොට ලිච්ඡවි රජවරුන්ගේ සිරිතක් තිබ්බා. එහෙම චෝදනාවක් කළොත් මුළු රාජ මණ්ඩලයම ඇමතිවරු සහිතව මේ එකතු කරලා රැස්වීම් ශාලාවට එකතු කරලා රජුරෝ නිර්දෝෂීද කියලා අරායට තීරණය කරන්න දෙනවා. එතකොට යම් තැනකින් එකදු හෝ වරදක් රජුරවන්ට දෝෂාරෝපණයක් කළොත් රජුරෝ සමාව අරගෙන මොකද කරන්නේ? ඒ වරද හදා ගැනීම සඳහා ආයති සංවරේ පිහිටීම සිද්ධ කරනවා. තේරුණාද? නමුත් මෙහෙම පරීක්ෂා කරනවා අනේ රජුරවන්ගේ අංශු මාත්‍ර දෝෂයක්වත් ඇත්තේ නැහැ. රජුරවන්ට අංශු මාත්‍ර වරදක්වත් ඇත්තේ නැහැ. ඊට පස්සේ රටවැසියෝම කියනවා ස්වාමීනි සමා වෙන්න ඔබ වහන්සේ ධාර්මිකයි. එහෙනම් මේක වෙන මොකක් හෝ දෝෂයක් නිසා. මේ දෝෂය දුරු කරන්න අපේ රටට අපි රහතුන් වහන්සේලා වඩමවා ගත යුතුයි කියලා ඔන්න යෝජනා කරනවා. අනේ යෝජනා කරනකොට දැන් අර බුද්ධ ශාසනය විතරක් නෙමෙයි වෙනත් ශාසන අදහන අයත් ඉන්නවනේ. මැති ඇමතුවරු ඒගොල්ලෝ කියනවා අපේ ශාස්ත්‍රෝන් වහන්සේ ගෙන්නමු. නිගණ්ඨනාථ පුත්‍ර ගෙන්නමු. අජිත කේස කම්බල ගෙන්නමු. අරයා ගෙන්නමු. මෙයා ගෙන්නමු කිය ඔන්න දැන් මොකද කරන්නේ? යෝජනා කරනවා. යෝජනා කරනකොට ඔය අතර ඉන්නවා තුනුරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ඇමතිවරයෙක්. එයා වහා නැගිටලා කියනවා ස්වාමීනි ඔය නිගණ්ඨනාථ පුත්‍රාදී අය ගෙන්නවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේකට කරන්න තියෙන එකම එක උපක්‍රමයයි. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් ලෝක සත්වයාට අනුකම්පාවෙන් බුද්ධත්වයට පත් වෙලා රජගහ නුවර වැඩ වාසය කරනවා. අපි උන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ රහතුන් වහන්සේලා මේ නගරයට වඩම්මු කියලා යෝජනා කරනවා. යෝජනා කරපු ගමන් ලිච්ඡවි රජවරුත් මේ බුදුහාමුදුරුවෝ ගැන අහලා තියෙන නිසා මීට පෙර මුණ ගැහිලා තිබෙන නිසා ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන නිසා වහා කැමති වෙනවා අර ශාස්ත්‍රවරුන් වහන්සේලා වඩම්මනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් රහතුන් වහන්සේලා වඩම්මමු කියලා. කොහෙද වැඩ වාසය කරන්න කියලා බලනකොට බිම්බිසාර රජුරෝ පාලනය කරන රජගහ නුවර තමයි වැඩ වාසය කරන්නේ. දැන් මොකද කරන්නේ? වහාම රජවරු දෙන්නෙක් කැඳවලා දහසක පමණ සේනාවක් ඒ කියන්නේ මැති ඇමතිවරු පිරිවර විදිහට දීලා සියලු උපභෝග පරිභෝග සිව්පසයට අදාළ භවභෝග සම්පත් පිරිකර විදිහට දීලා කියනවා එහෙනම් බුදුන් වඩම්මන්න යන්න කියලා. බුදුන් වඩම්මන්න යන්න කිව්වට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ගංගාමන නම්දිය හරහා සුදු හඳුන් ලීයෙන් කරන ලද නැව ආධාරයෙන් රජගහ නුවරට එනවා. රජගහ නුවරට ඇවිල්ලි ඉවර වෙලා බිම්බිසාර රජුට හම්බ වෙනවා. හම්බ වෙලා කියනවා ස්වාමීනි අපි බුදුරජාණන් වහන්සේ වඩම්මන්න කැමතියි. අපේ නගරේ මෙහෙම තුන් බියක් තිබෙනවා. වෙනත් ශාස්ත්‍රූන් වහන්සේලා වඩම්මන්නේ නැතුව අපි බුදු පියාණන් වහන්සේ අපට වඩමවා දෙන්න කියනකොට බිම්බිසාර රජුරුවන්ගේ හිත කැඩෙනවා. ඇයි? බිම්බිසාර රජුරුව කියන්නේ දවසට 3 වතාවක් බුද්ධෝපස්ථානයට ගිය සෝවාන් ඵලයටපත් වෙච්ච මහා උපාසකවරයෙක්. එයාගේ අදහසක් තිබ්බ මගේ නගරේ බුදුන් වැඩ වාසය කරනවා නම් මගේ දෑතින්ම බුදුන්ට උපස්ථාන කළ යුතුයි. සංඝයාට උපස්ථාන කළ යුතුයි. රජුරෝ දවසට 3 වතාවක් බුද්ධෝපස්ථානට යනවා. සවස් කාලේ බණ අහන්න යනවා. හරි. තමන්ගේ රාජ්‍ය පරිපාලනයට වඩා තුනුරුවන්ට තමයි මුල් තැන දෙන්නේ. දැන් මොකද කරන්නේ? රජුරෝ හිතනවා ලිච්ඡවි රජවරු කියලා කියන්නේ හරි බල සම්පන්න පිරිසක්. එකපාර විරුද්ධ වුණොත් මොකද කරන්නේ? රටවල් දෙකක් අතර යුද්ධයක් හටගන්නවා. ඒ නිසා කපටිකමක් කළ යුතුයි කියලා රජුරෝ කියනවා මගේ නම් විරුද්ධත්වයක් නැහැ. බුදුහාමුදුරුවෝ කැමති නම් හා කියලා කියනවා. අර බැහැ කියන එක වෙන විදිහකින් ව්‍යංගයෙන් කියනවා. මේගොල්ලොත් මේක තේරුම් අරගන්නවා වහා යනවා වේළුවනාරාමයට ගිහිලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරන්න පැමිණියේ. ඇයි කියලා අහනවා. තොර කියනවා අනේ ස්වාමීනි අපේ විශාලා මහනුවර තුන් බියක් තියෙනවනේ. මිනිස්සු මැරෙනවා. අමනුෂ්‍ය දෝෂයේ තියෙනවා. භවභෝග සම්පත් හරියන්නේ නැහැ.
දන්න කියන සියලු දෙනා පෙනිපෙනී මැරී වැටෙනවා. සමහර වෙලාවට මව ඉදිරියේ ආහාර ගැනීමට හෝ නැත්නම් වැසිකිලි කැසිකිලි කෘත්‍යයන් සඳහා නැකිට්ටා වූ දරුවෝ එවෙලෙම මැරලා ඇදගෙන වැටෙනවා. සමහර වෙලාවට ස්වාමියා ඉදිරියේ භාර්යාව, භාර්යාව ඉදිරියේ ස්වාමියා, දූ දරුවෝ ඉදිරියේ අම්මා තාත්තා, ඥාතිවරු, ඒ වගේම අසල්වාසීන් අනේ ස්වාමිනේ අපිට පිහිට වෙන්න කියලා ආරාධනා කරනවා. ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඥානයක් තියෙනවා, ඥානයන් කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි අනාගතංස ඥානය කියලා කියන්නේ. අනාගතංස ඥානය කියන්නේ අනාගතය පිළිබඳව පරීක්ෂා කර බලන නුවණ. බලනකොට දකිනවා මගේ මේ වැඩම කිරීමෙන් එක් සෑම බුදුවරයෙකු විසින්ම ලෝකයට දේශනා කරන රතන සූත්‍ර දේශනා වෙනවා. එයින් මේ ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. දවස් 7ක් දවසට එක් වතාව ගානේ 7 වතාවක් මේ දේශනාව දේශනා කරනවා. එක් වතාවක මවිසින් කරන ලද දේශනාව ශ්‍රවණය කරලා 84000ක් ප්‍රාණීන් නිවන් පුරයට වැද ගන්නවා. නිවන් දකිනවා. එහෙනම් ලෝකයට අර්ථයක්. මේ තුන් බියක් දුරු වෙනවා. ඒ නිසා මා වැඩම කළ යුතුයි කියලා පොරොන්දුව දීලා ඉවර වෙනවත් එක්කම අනේ බිම්බිසාර රජුරෝ උතුරු සළුව හදා දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව වැඳ වැටලා අහනවා ස්වාමීනි ආරාධනාව බාරගත්තද? ඒ මොකද්ද කියන්නේ? බාර ගන්න එපා කියන තමයි දැන් මේ දුවලා ආවේ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙමයි රජතුමනි බාරගත්තා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරලා කොහොමද කියනකොට දැන් බිම්බිසාර රජුරවන්ට කියනවා රජතුමනි මාගේ ගමන් කිරීමෙන් වැඩම කිරීමෙන් 5,88,000ක් ප්‍රාණීන්ට සෝවාන් ආදී මගඵල නිවන් ලබනවා. ඒ වගේම තුන් බිය දුරු වෙනවා. කල්පය පුරාවටම සෑම බුදුවරයෙක් විසින්ම දේශනා කරන්නා වූ රතන සූත්‍ර දේශනාව සහ එහි ආරක්ෂාව ලෝක සත්වයාට ලැබෙනවා. ඒ නිසා මා වැඩම කළ යුතුයි කියලා කියනකොට කියනවා ස්වාමීනි ලෝකයට අර්ථයක් වෙනවා නම් කමක් නැහැ. හැබැයි ඔබ වහන්සේ මගේ අවසරයකින් තොරව වැඩම නොකළ යුතුයි. ඔබ වහන්සේ කවදද වැඩම කරන්නේ? එතකොට කියනවා රජතුමනි මම තව සතියකින් එකමාරකින් විතර වැඩම කරන්න අදහස තියෙනවා. ස්වාමීනි එහෙමනම් මට අවසර දෙන්න ඒ සතියේදී ඔබ වහන්සේට මහා පූජාවක් කරන්න. අන්න ඒකයි මං කිව්වේ ශ්‍රද්ධාවන්තයෝ තුනුරුවන්ගේ ගුණ දන්න ඇත්තෝ Tamanට අවස්ථාව ලැබෙන සෑම මොහොතකම නුවණ ඇත්තෝ පෙර බුදුවරුන් ශාසන ඇසුරු කරපු ඥානවන්තයෝ අවස්ථාව ලැබෙන සෑම මොහොතකම මොකද කරන්නේ? පිනට දහමට යොමු වෙනවා. ශ්‍රද්ධාව නැති අයත් ලෝකේ ඉන්නවනේ. ප්‍රඥාව නැති අයත් ලෝකේ ඉන්නවනේ. ඒ කටයුතු කරගත්තා වේ. නමුත් ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් ඇත්තෝ ඒ වයින් ප්‍රයෝජනගත යුතු වෙනවා. දැන් මොකද කරන්නේ? රජුරෝ කල්පනා කරනවා මේ තමයි තුන් ලෝකයකම රජුරෝ. හරිද? තුන් ලෝකයකම රජුරෝ. නිකන් යවලා බෑ. එහෙනම් මම මහා පූජාවක් කරන්නට ඕනේ. කරලා බලනවා තමන්ගේ රජවාසලේ ඉඳන් ගංගා නම් නදියට කොච්චර දුර තියෙනවද? යොදුන් 5ක දුරක් තියෙනවා. හැතැම්ම 16ව 5ක දුරක් තියෙනවා. බුදු කෙනෙක් පාගමනින් වැඩම කරනකොට වැඩම කරන්නේ දවසට යොදුනයි. හැතැම්ම 16යි වැඩම කරන්නේ. ඊට වඩා වැඩම කරන්නේ නැහැ. ඒක සියලු බුදුවරුන්ගේ ධර්මතාවයක්. ඒ නිසා මේ යොදුන් 5ට 500ක් රහතුන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් කුටි සෙනසුන් 5ක් හැදිය යුතුයි කියලා වහා රජගහනුවර මිනිසුන් රැස් කරලා මොකද කරන්නේ? විහාරස්ථාන 5ක් හදනවා. නිකම් විහාරස්ථාන නෙමෙයි පින්වත්නි. අනේ භාග්‍යවතුන් වහන්සේට ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ බුද්ධ ගයාවේ බෝධියේ ඉස්සරහා තියෙන සත්මහල් ප්‍රාසාදේ. බුදුන්ට හදන්නේ ඒ වගේ සත්මහල් ප්‍රාසාදයක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට දෙමහල් ප්‍රාසාදයක්. අනෙක් සියලු රහතුන් වහන්සේලාට තනිමහලේ මේ කුටි සෙනසුන් හදනවා. රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, රාත්‍රී සක්මන්, දිවා සක්මන්, පෙන් පහසු වන තැන්, ගිනිහල් ගෙවල් මේ ආදී කොට ඇති සියල්ලෙන් සම්පූර්ණ කරලා පන්සල් 5ක් හදනවා. හදලා රජගෙදර ඉඳන් පින්වත්නි මේ මුළු මාර්ගයේම මොකද කරන්නේ? කටු ඉපල් ආදී සියල්ල ඉවත් කරනවා කොහොමද? රියන් වඩු රියන් 120ක් අඩි 180ක පළලට මාර්ගය මොකද කරන්නේ? මුලින්ම කටු ඉපල් ආදී ගස් ආදී කටු අකුල් සියල්ලම මොකද කරන්නේ? ඉවත් කරනවා. ඉවත් කරලා ඊට පස්සේ ඉදල් ආදී දේවල් පාවිච්චි කරලා මේ පොළොවේ අපි මෙහෙම අල්ලලා අත බැලුවොත් දූවිලි අංශුවක් අතේ නොගෑවෙන විදිහට සියලුම දූවිලි මොකද කරන්නේ? අස් කරනවා. ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. 76 5ක මේක කරනවා කියන්නේ. කරලා මොකද කරන්නේ? සුවඳ පැනින් අර මාර්ගයේ දෝවණය කරනවා.
පිරිසක් සුවඳ පැනින් මේ මාර්ගයේ දෝවණය කරනකොට කොහොමද සුවඳ පැන් හදාගන්නේ? සුදු හඳුන් මේ ලී කැබලි අරගෙන ගල ගාලා ඒක වතුරේ දිය කරලා ඒ වතුරෙන් තමයි මොකද කරන්නේ? මාර්ගයේ දෝවණය කරන්නේ. ඔන්න බලන්න මේ එන්නේ බුදුරජාණන් වහන්සේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේට කරපු පින්කමක ආනිසංසෙ දැන් එන්න පටන් ගන්න. ඔන්න ඔතන තමයි හොඳට කුසල අකුසල අපි තේරුම් ගන්න ඕනේ. ලොකු කුඩා පින්කම් මොනතරම් අපිට සංසාරේ ආනිසංස දෙනවද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? සුදු වැලි අරගෙන කකුල තිබ්බට පස්සේ මේ කකුලේ ගොප් පැටය දක්වා ගිලෙන මට්ටමට සුදු වැලි ඒ විදිහටම ගරලා මේ සුවඳ පැනින් දෝවණය කරලා අරමුණු මාර්ගයේම අතුරනවා. කළු වැලිත් අතුරනවා. හරිද? ඊළඟට ධජ, පතාක, පුන්කලස්, කෙසෙල් කැන් සහිත කෙසෙල් මේ ගස් ඊළඟට මොකද කරන්නේ? මල් දාම ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ ඔය දෙමළ කට්ටිය එහෙම මල් වැල් විදිහට හරි ලස්සනට මල් වැල් ගොතනවා. අන්න ඒ වගේ මල් වැල් ගොතනවා, ගොතලා උඩු වියනක් හදනවා. උඩු වියන කොච්චර ළඟින් සකස් කළාද කියනවා නම් පින්වත්නි, බුදුන් වහන්සේ වැඩම කරන මේ මාර්ගයට සූර්යාලෝකයේ වැටුනේ නැහැ කියලා කියනවා. බුදු රශ්මි ධාරාවෙන්ම සවනක් ගන බුදු රැස් මාලාවෙන්ම මාර්ගය ආලෝකමත් වුණා කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරමට මල් මාලා වලින් මාර්ගය මොකද කරන්නේ? සරසනවා. සරසලා රාජකන්‍යාවියෝ රාජාභරණයන්ගෙන් සර්වාභරණයෙන් සරසලා ඉතා සුවඳවත් මල් වර්ග, පැන් වර්ග, සුවඳ ඊළඟ මේ අපි හඳුන් කුරු පත්තු කරනවා වගේ සුවඳ වර්ග තියෙන්නේ. මේ ආදී දේවල් අරගෙන බුදුන්ට උපස්ථානයක් වශයෙන් මාර්ගයේ දෙපස තබනවා. හරිද? සේසත් දෙනවා රාජකුමාරවරුන්ට. එක් රාජකුමාරයෙකුගේ උරහිසට තවත් රාජකුමාරයෙක් ස්පර්ශ වෙන විදිහට, ගෑවෙන විදිහට රාජකුමාරවරු මේ මාර්ගයේ පුරාම මොකද වෙන්නේ? දෙපසෙන් සේසත් දරාගෙන සිටිනවා. වන්දිබට්ටයෝ ගෙන්නනවා. වන්දිබට්ටයෝ කියන්නේ කවුද? කවුද වන්දිබට්ටයෝ කියන්නේ? වන්දිබට්ටයෝ කියන්නේ රාජ්‍ය සේවාවේ බොහොම ගෞරවනීය පිරිසක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? රජුරවන්ට දීර්ඝායුෂ පතල ඉවර වෙලා ප්‍රශස්ති ගී ගායනා කිරීම. අන්න මේගොල්ලන්ට කියනවා තුනුරුවන්ගේ ගුණ සඳහා ගීත ගොතන්න. ගොතලා අන්න වාදනය ඉගෙන ඒගොල්ලන්ට කියන්නද. ඒ අතර බෙර වාදකයෝ මේ ආදී කොට ඇති සීලු දෙනා බෙර වාදනය කරනවා. මහා උත්සවයක ලීලාවක් අර ගන්නවා. හරි. අරගෙන ඊට පස්සේ අර රාජ කන්‍යාවියන්ට දෙනවා, පුංචි දරුවන්ට දෙනවා මල් අරගෙන ඉවරලා බුදුන් වඩින මාර්ගයේ බුදුන්ට ඉදිරියෙන් බුදුන් පාතබන ස්ථානයට මල් රේණු, මල් පෙති ඉසීම සිද්ධ කරන්න කියලා කියනවා. දැන් ඔන්න මනුස්ස ලෝකයේ මේ රජුරෝ සූදානම් වෙන හැටි. සූදානම් වෙනකොට කියනවා භාග්‍යවතුන් වහන්සේට වියන් දෙකකින් යුත් මුතු කුඩයක් සෑදිය යුතුයි. කුමකින්ද සාදන්නේ? ඝන රත්තරනේ. ඒ කියන්නේ දැන් අපි මුතු කුඩයක් ගත්තාම එක වියනනේ තියෙන්නේ. මේකේ රන් දණ්ඩේ වියන් දෙකක් තියෙනවා. හැම රහතුන් වහන්සේ කෙනෙකුටම රණින් කරන ලද එක වියන බැගින් මොකද කරන්නේ? මුතු කුඩයක් දැරිය යුතුයි. කවුද දරන්නේ? රාජකුමාරවරුයි රජවරුයි දරන්නේ. මෙහෙම කරලි ඉවරලා මේගොල්ලෝ මේකට ලෑස්ති වෙනකොට පින්වත්නි, මේක බලාගෙන ඉන්න බෑ සක්‍රදේව රාජෝත්තමයන් වහන්සේට. උන්වහන්සේ කියනවා අපිත් මේ බුදුරජාණන් වහන්සේට පහසු ආකාරයෙන් උපස්ථානයක් කරමු කියලා. හරිද? උපස්ථානයක් කරමු. මේකට මොකද කරන්නේ? සක්‍ර දේවේන්ද්‍රයෝ ජයතුරා සක අරගෙන එයා පිටේ රන් නූලකින් එල්ලගෙන යනවා ජයතුරා සක. ජයතුරා සක කියලා කියන්නේ අසුරයන් සමග යුද්ධ කරාට පස්සේ දෙන්නට පස්සේ හක් ගෙඩියක් තියෙනවා. මෙයා මේක පිඹිනවා. ජයතුරා සකේ ප්‍රමාණය විග්‍රහ කරනවා ධර්මයේ. මම මේ සක්‍රය කොහොමද කියන්නයි පොඩ්ඩක් ජයතුරා සක කියන්නේ. ජයතුරා සකේ මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට දුර ප්‍රමාණය කොච්චරක් කියනවාද? යොදුන් 25යි. හැතැම්ම 16ව 25ක්. එතකොට ඒ හැතැම්ම 16ක 25ක් ප්‍රමාණයේ හක් ගෙඩිය මෙහෙම අතින් අරගෙන පිබිනකොට සක්‍රය කොච්චර නම් දේහ ප්‍රමාණයෙන් යුක්ත වෙන්න ඇද්ද? ඒ තරම් විශාලයි සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ශරීර ප්‍රමාණය කියලා ධර්මයේ තුල උපමා කරලා දක්වලා තියෙනවා. සක්‍රය ජයතුරා සක පිබිනවා. මේක සක්වලින් සක්වලට පණිවිඩය යවනවා. පණිවිඩය යවලා දසදහසක් සක්වල සක්‍රයෝ ජයතුරා සක අරගෙන ඉවරලා බුදුන් දෙපස වැඩ සිටිනවා.
සතරවරම් දෙවියන්ට කියනවා ඔවුන් මනෝමය අශ්වයින් මවාගෙන දිව්‍යමය මනෝමය අශ්වයින් මවාගෙන එක් අය කෝටි ලක්ෂය බැගින් සේනාව අරගෙන දසදහසක් සක්වල 40000ක් සතරවරම් දේවතාවෝ බුද්ධෝපස්ථානයට පැමිණෙනවා. හරි. පැමිණෙන්නේ නිකන් නෙමෙයි පින්වත්. මැණික් වලින් කරන ලද පලිහ සහ රණින් කරන ලද කඩුව අරගෙන බුද්ධෝපස්ථානයට එනවා. මාරයාගෙන් යම් හේකින් අද මේ බුද්ධ පූජාවට කරදරයක් වුණොත් අපි අපේ ජීවිතය බුදුන් වෙනුවෙන් පූජා කරනවා කියන චේතනාවෙන්. හරිද? දෙවියෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය වාතවලාහක දෙවියෝ, අබ්බවලාහක දෙවියෝ, සීතවලාහක දෙවියෝ, උන්හවලාහක දෙවියෝ ආදී මේ සීලු දෙනාමත් ගන්ධබ්බකායික දෙවියෝ තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් මහා පුද පූජා සෝදානම් කරන. දඬුවැල, මිනිවැට, තල්පත් මේ ආදී දේවල් අරගෙන සදිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන දේවතාවෝ. එතකොට දිව්‍ය ලෝක ඔක්කොම 6 ගානේ 10000ක් ගියාම 60000ක දෙවි දේවතාවුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මාර්ග පූජාව සඳහා වැඩම කරනවා. පින්වත්නි මෙතනදී කියනවා අල්පෙනෙත්තක් මිනිස්සෙකුගේ උස ප්‍රමාණයට මෙහෙම උස්සලා පොළවට දැම්මොත් අල්පෙනෙත්ත බිමට වැටෙන්න මාස 3ක කාලයක් ගත වෙනවා කියලා. ඒ තරම් දෙවියෝ රැස් වුණා කියලා කියනවා. ඒ කියන්නේ අල්පෙනෙත්ත තුඩක් ගහන තරම්වත් හිස් අවකාශයක් නැහැ. ඒ තරම් 2000ක් සක්වල දේවතාවෝ මේ බුද්ධෝපස්ථානය සඳහා සූදානම් වුණා කියලා කියනවා. දැන් මොකද කරන්නේ? සියලු කර්මාන්ත ඉවරයි. දෙවියොත් රැස් වෙලා සියල්ල හරි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි වැඩම කරන්න සුදුසු කාලය. බුදුරජාණන් වහන්සේ 500ක් රහතුන් වහන්සේලාත් එක්ක වැඩම කරනවා. දවසට යොදුන ගානේ දවස් 5ක් රජුරෝ මහා දන් දෙනවා. දීලා ලිච්ඡවි රජවරුන්ට පණිවිඩය යවනවා මම කළා වගේ දෙගුණයක පූජාවක් බුදුන් පිළිගැනීම සඳහා කළ යුතුයි කියලා. රජුරෝ මොකද කරන්නේ? සුදු හඳුන් ලීයෙන් හදවා වූ රන් ආසනය මත භාග්‍යවතුන් වහන්සේ වැඩමවන්නට කලින් රජුරෝ ගිහිල්ලා සුවඳ පැන් කල 16ක් නානවා. ස්නානය කරනවා. කරලා තමන්ගේ දෑත පමණක් නැවත සුවඳ පැන් කල 16කින් දෝවණය කරනවා. ඇයි? ගංගා නම් නදිය හරහා ලෑල්ලට නැවත ගොඩ වෙන ලෑල්ලට පය තබල යනකොට රජුරෝ තීරණය කරනවා මම ගිහිල්ලා වතුරේ බහැලා බුදුරජාණන් වහන්සේට අත දීලා භාග්‍යවතුන් වහන්සේ නොවැටි නැවත වඩම්මන. අන්න බුද්ධ ගෞරවය කොච්චරද කියනව නම් දැන් මගේ මේ අත අල්ලන්න දෙන්නේ කාටද? මනුෂ්‍ය ගඳ ගහන මගේ අත අල්ලන්න දෙන්නේ මම බුදු කෙනෙකුට. මගේ මනුෂ්‍ය ගඳ බුද්ධ ශරීරයට වහනය වීම හොඳ නෑ කියලා සුවඳ පැන් කල 16ක් නාලා සුවඳ පැන් කල 16කින් මොකද කරන්නේ? දෑත දෝවණය කරගන්න. ඒකට අපේ උපාසකම්මලනේ අපේ උපාසකම්මලා උදේට බුද්ධ පූජාව තියන්නේ සමල්ලාවට රැට අදින ඇඳුම පිටි. ඔන්න අපේ ශ්‍රද්ධාව. අර ආර්ය උපස්ථායකයන්ගේ ශ්‍රද්ධාව. මගේ කුණු කයේ කුණු පහස බුදු කෙනෙකුට ස්පර්ශ නොවේවා කියලා පැන් කල 32කින් නාලා දෑත දෝවණය කරගත්තා. අනේ මොකද කරන්නේ? නැවත වඩම්මනවා. නැවත වඩම්මලා කියනවා ස්වාමීනි මම නැවත රාජ්‍යයට යන්නේ නැහැ. ඔබ වහන්සේ පොරුන්දු වෙන්නට ඕනේ. ওই කටයුතු ඉවරනාට පස්සේ නැවත මගේ රටට වැඩම කරනවා. එතකන් මැරුණත් මම යන්නේ නැහැ. කඳවුරු බඳිනවා කියලා ඔන්න දැන් පිටත් කරනවා. එතෙන්ට ගියාට පස්සේ ඒ වෙනකොට ලිච්ඡවීන්ට තොරතුරු ලැබිලා ලිච්ඡවීන් බිම්බිසාර රජුරෝ රැස් කළා වගේ දෙගුණයකින් පින්කම් ලෑස්ති කරනවා. මුතුගුඩේ කොහොමද? වියන් 4යි බුදුහාමුදුරුවන්ට, රහතුන් වහන්සේලාට වියන් 2යි. යොදුන් 3 වඩම්මනවා. යොදුනක් පාසා බිම්බිසාර රජුරවන්ට වඩා විහාර කර්මාන්තය කරලි ඉවර වෙලා අනේ බුදුරජාණන් වහන්සේ නැවෙන් බිමට වැඩම කරනකොට දකුණු පාය සිරිපතුල් ධාතුන් වහන්සේ විශාලා මහනුවරට තබන්න සූදානම් වෙනවත් එක්කම මහා වැසි ඇදගෙන වැටෙනවා. ධනක් පිරෙන මට්ටමට, ඉන ප්‍රමාණයට, පපුව ප්‍රමාණයට වැහැලි වෙරලා අර කුණු වෙච්ච කුණු සියල්ලම මොකද වෙන්නේ? ගංගා නම් නදියට ඉවත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා කියලා දැක්කට පස්සේ කවදාවත් ආපු නැති මහේ ශාක්‍ය දේවතාවෝ නගරයට එනවා. දැන් මොකද වෙන්නේ? අල්පේ ශාක්‍ය දේව මේ යක්ෂයින්ට ප්‍රේතයින්ට ඉන්න බැරුව ඒගොල්ලෝ වහා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ නගරද්වාරයට පැමිණිලා 500ක් රහතුන් වහන්සේලාත් එක්ක වැඩ වාසය කළා. තමන් වහන්සේගේ ශෛලමය පාත්‍ර ධාතුන් වහන්සේට පෙන් අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ? පළවෙනි වතාවට රතන සූත්‍රය දේශනා කරලා ආනන්ද මහතෙරුන් වහන්සේට දෙනවා.
පුවක් කිනිත්තකින් නගරේ පුරා මේක හින්න කියලා. අනේ පින්වත්නි මේ හිනකොට කිය හිනකොට හරිය ලස්සන දෙයක් වෙනවා. ඒ තමයි අපි හිතමු දැන් මේ වගේ මොකක් හරි මුල්ලක යක්ෂයෝ ප්‍රේතයෝ හිටියා කියලා. අර වතුර බින්දුවක් දිය බිඳින්තක් ඒ ප්‍රදේශයට වැටෙනවද? ඔවුන්ට ඉන්න බැරුව කොච්චර දිව්වද කියලා කියනවා නම් තාප්ප ප්‍රාකාර ගස් කොළන් මේ ආදී සියල්ල පෙරලගෙන දිව්වා කියලා කියනවා. හරිද? මේවා පෙරලගෙන දිව්වා කියලා කියනවා. මේ දිය පොදක් අර අසනීප මරණාසන්න කෙනෙකුගේ ශරීරයට වැටෙනවද? වහා නිරෝගීව ඒ කෙනා නැගී සිටිනවා. මෙහෙම ඔන්න ආනන්ද හාමුදුරුව මුලින්ම මොකද කරන්නේ? යම් ප්‍රදේශයක පිරිත් පැන් එහිනවා 84000ක් දෙනා සුවපත් වෙනවා. 84 දෙනා 1000ක ප්‍රමාණය අරගෙන අලුයම එනවා. උදෑසන බුදුහාමුදුරුව නැවතත් රතන සූත්‍රය කියනකොට ඒ 84000ම සෝවහන් වෙනවා. ඔහොම දවස් 7ට විශාලා මහනුවර සම්පූර්ණ තුන්බිය දුරු වුණා කියනවා. අවසානයේ ඉතුරු වුණේ අතිශය මහේසාක්‍ය යක්ෂ පිරිසක් විතරයි. ඒගොල්ලෝ ලේසියෙන් යන අය නෙමෙයි. නමුත් මෙතනදී 7 වෙනි දවසේදී පිරිත් පැන් එහිනවත් සමගම ඒ සියල්ලෝ දිවත් වෙලා ගියා කියලා දේශනාව. දැන් ලිච්ඡවි රජවරුන්ට හරිය සන්තෝෂයි. මොකද කරන්නේ? අනේ ස්වාමීනි නිකන් යවන්න බෑ. සතියක් අපේ දානේ ඉවසන්න කියලා ආරාධනා කරා. පින්වත්නි අසදෘශ දානය හා සමානව මහා දන් පවත්වලා නැවතත් මොකද කරන්නේ? තුන් සිවුරු පූජා කරලා ගංගානම් නදියට පැමිණෙනවා. පැමිණෙනකොට නැව නැහැ. ආපු නැව නැහැ. නැහැ කියන්නේ පේන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? නිල් මහනෙල්, රතු ඕලු, සුදු ඕලු, සුදු ඕලු, රතු ඕලු කියන අපි මේවට කියනවා පංච පදුමයන් කියලා ධර්මයේ තුල විස්තර කරනවා. මේ මහා මල් වර්ග වලින් නැව වැසී යන විදිහට ගංගා නම් නදියට අධිග්‍රෝහිත නාගනිකායික දේවතාවෝ මහා මල් උයනක් වවලා ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ විශාලා මහනුවර තුම්බිය නම් දුරු කළා. ස්වාමීනි අපි අහේතුක උත්පත්ති ලැබපු නාගයෝ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මිනිසුන්ට පමණක් ආදරයේ කරුණාව. මිනිසුන්ට පමණක් දෙලොවින් සංග්‍රහ කරන්න. අපටත් පිහිට වෙන්නකෝ කියලා ඉල්ලා සිටිනවා. මොකද කරන්නේ? මණික් වලින් මවන ලද සප්ත රතනයෙන් මවන ලද නැව් 501ක බුදුන් ප්‍රධාන රහතුන් වහන්සේලා වඩම්මනවා නාගලෝකෙට. පහුවදා මහා දන් පවත්වලා ආපහු අරගෙන එනවා. වඩම්මනවා අදාළ තොටුපළට වඩම්මනකොටම දැන් මොකද වෙන්නේ? සුපර්ණයෝ කියනවා ගරුඩෝ අපි ගුරුලෝ කියලා කියන්නේ. ඔවුන් කියනවා මිනිසුනොත් නාගයෝත් මහා බුද්ධ පූජාවක් පැවැත්වුවා. අපි බුද්ධ පූජාවක් පවත්වන්නේ නැත්නම් මහා පාඩුවක්. මේගොල්ලොත් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා මිනිසීන්ටයි නාගීන්ටයි විතරද අනුකම්පා කරන්නේ? අපිට අනුකම්පා කරන්නේ නැද්ද? ඔන්න දැන් වඩම්මනවා කොහොමද? ගරුඩ ලෝකෙට සිම්බලී වනයේට වඩම්මනවා. වඩම්මලා එදා මහා දන් දෙනවා. පහුවදා අපහු වඩම්මනවා. ඊට පස්සේ කුම්භාණ්ඩය වෙනවා. ඒගොල්ලන්ගෙනුත් දානය ගන්නවා පහුවදා. ඊට පස්සේ යක්ෂයෝ එනවා. ඒගොල්ලන්ගෙනුත් දානය ගන්නවා. ඊට පස්සේ චාතුම් මහරජික දෙවිවරු වෙනවා. ඒගොල්ලන්ගෙනුත් දානය ගන්නවා. තවතිසා දෙවිවරු, යාම දෙවිවරු, ඊළඟට තුස්ත දෙවිවරු, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති. මේ හයගොල්ලෝ දන් දීලා ඉවර වෙනකොට රූපතලයේ බ්‍රහ්ම ලෝක 15 මුලින්ම බ්‍රහ්ම පාරිසජ්ජයේ බ්‍රහ්මයෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි බ්‍රහ්මීන්ට අනුකම්පා කරන්නේ නැද්දෝ කියලා. ඇයි කියලා. අනේ ස්වාමීනි අපේ ලෝකයටත් වඩින්න අපිටත් දන් දෙන්න ආසයි. මෙහෙම බ්‍රහ්ම ලෝක 15 පුරාම දසදහසක් සක්වල දෙවියෝ බ්‍රහ්මයෝ රැක් සරස්වලා මොකද කරන්නේ? දන් දෙනවා. දානයේ අවසානයේ නැවතත් මොකද කරන්නේ? ඔන්න රජගහනුවරට වැඩම කරනවා. ඔවුන් කළා වූ පින්කම් කියනකොට බිම්බිසාර රජුරෝ සෝදානම් කරනවා. දැන් බුදුන්ට වියන් 16ක මුතු කුඩයක්, එක් රහතුන් වහන්සේ කෙනෙකුට වියන් 8ක මුතු කුඩයක් අර සියලු පූජාවන්ට වඩා මහා පූජාවක් සෝදානම් කළා. මොකද කරන්නේ? ඔන්න වඩම්මනවා වේලුවනා සතියක් නැවත දන් දෙනවා. සතියක් නැවත දන් දීලා පින්වත්නි මොකද කරන්නේ? අවසානයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනකොට ධම්සභා මණ්ඩපයේදී මොකද වෙන්නේ? භික්ෂූන් වහන්සේලා, පෘථග්ජන භික්ෂූන් වහන්සේලා කතාවක් උපදවනවා. අනේ බලන්නකො භාග්‍යවතුන් වහන්සේගේ පින් බලේ දසදහසක් සක්වල දෙවියෝ රැස් වෙලා බුදුන්ට මහා බුද්ධ පූජා තිබ්බනේ කියලා කතා කරනකොට බුදුහාමුදුරුවෝ තුන්තරා ගමනින් එක්තරා ගමනකින් ධර්මාසනයට වඩිනවා.
මොකද්ද තුන්තරා ගමන? එකක් තමයි බුදු රැස් විහිදෝගෙන වැඩම කරනවා කැණි මඩල පලාගෙන ධර්මාසනයට. දෙවැන්න පොළොව ගන්ධ කුටියෙන් පොළොව ගිලිලා පොළොව හරහා අභ්‍යන්තරයෙන් ඇවිල්ලා ධර්මාසනයෙන් මතුවෙන. නැත්තම් බුදු රැස් විහිදුව පොකුරු වැසි වස්සවා මොකද කරන්නේ? ඔන්න අපි මේ වැඩිය වගේ වැඩම කරනවා. සුදුසු ගමනින් වැඩම කරනවා. අහනවා මම එන්න කලින් මොනවාද කතා කළේ? අනේ ස්වාමීනි අපි මෙන්න මේ කාරණා කතා කළේ. ඔන්න උතෝට බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ඔය මම බුද්ධත්වයේ අපේක්ෂාවෙන් පාරමිතා පුරණ කාලයේ දහවල් කාලයේ වියලි පරිසරයක සෙමින් ගවයෙක් හෝ එළුවෙක් හෝ පා තබාගෙන යනකොට ඒ පය පොළොවේ වැදීමෙන් නැගෙන සියුම්ම දූවිලි අංශුවකටත් වඩා කුඩා වූ පින්කමක ආනිසංසයක් ඔය වින්දනය කළේ කියලා. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? බුදු බව අපේක්ෂාවෙන් බුදුහාමුදුරුවෝ කරලා තියෙන පාරමිතා ප්‍රමාණය අපි කාටවත් හිතන්නවත් බෑ. මොකද්ද පින්කම? සංඝ බ්‍රාහ්මණව ඉඳද්දී සුසීම පසේ බුදුරජාණන් වහන්සේට කරන පින්කම. මේක හොඳට අහගන්න. අපේ බුදුහාමුදුරුවෝ බෝධිසම්භාර ධර්ම පූර්ණණය කරගෙන එනකොට පසේ බුද්ධත්වය. ඒ කියන්නේ මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනයයි අපේ බුදුහාමුදුරන්ගේ ශාසනයයි අතර. හොඳේ. ඒ කාලේ මේ පහුගිය අන්තක් කල්පේ. මොකද කරන්නේ? බෝධිසත්වයෝ සංඝ බ්‍රාහ්මණව උත්පත්තිය ලබනවා. මෙයාට උපදිනවා, මෙයාට දාව උපදිනවා ඒ ආත්මේ පසේ බුදු බව ලබන පසේ බෝසත්වරයෙක්. සුසීම කියලා නම තියෙනවා. මෙයා තරුණ වයසට තක්සලාවෙන් ශිල්ප ඉගෙන ගන්නවා. රස්සාවක් හොයාගෙන මොකද කරන්නේ? හිමාලයේ පැත්තට ගමන් කරනවා. මේ වෙනකොට හිමාලයේ පසේ බුදුවරුන් ලක්ෂයක් පමණ වැඩ වාසය කරනවා. උන්වහන්සේලා දැකලා හිත ප්‍රසාදයටපත් වෙනවා. අහනවා ස්වාමීනි අපටත් ඔබ වහන්සේලා වගේ පැවිදි වෙන්න බැරිද? එතකොට පසේ බුදුවරු දකින්නවා මෙයා අපිත් එක්කම පාරමිතා පුරපු බුදු බව සඳහා පාරමිතා පුරපු කෙනෙක්. මෙයාව පැවිදි කරනවා. පැවිදි කරලා මෙයාට භාවනා කමටහන් ලබා දෙනවා. භාවනා කමටහන් බොහොම කෙටි කාලයකදී වඩලා අනේ මේ සුසීම බ්‍රාහ්මණතුමා මොකද වෙන්නේ? පසේ බුද්ධත්වයටපත් වෙනවා. පසේ බුද්ධත්වයටපත් වෙලා මාසයකටත් අඩු කාලයක් උන්වහන්සේ ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ ආයු සංස්කාර ගෙවිලා. උන්වහන්සේට දන් දීපු ගමට වැඩම කරලා උන්වහන්සේ පිරිනිවන් පානවා. ගමේ මිනිස්සු එකතු වෙලා මොකද කරන්නේ? චෛත්‍ය රාජෝත්තමීන් වහන්සේ කෙනෙක් ගඟක් අසබඩ නිර්මාණය කරනවා. දැන් කාලයක් ගිහිල්ලා තමන්ගේ පුතා ගැන ආරංචියක් නැහැ. අපේ බෝධිසත්වයන් වහන්සේ තමයි සංඝ බ්‍රාහ්මණතුමා කියන්නේ. එයා මෙයා ගිය පාරවල් තොරතුරු හැඩරුවා අහා කොහොම හරි මේ ගමට එනවා. අනේ ඇවිල්ලා ගම්වාසීන්ගෙන් දැනගන්නවා මේ චෛත්‍ය හදලා තියෙන්නේ මගේ පුතා මේ සුසීම බුදුරජාණන් වහන්සේට කියලා. හරි දුකක් ඇති වෙනවා. අනේ මගේ පුතා බුදු වෙන්න තරම් වාසනා බල තිබ්බට මට පින නැහැ. එහෙව් දරුවෙකුට මගේ අතින් අප උපස්ථාන කරන්න කියලා. දුක් වෙලා මොකද කරන්නේ? ඊට පස්සේ හිතනවා අද රාත්‍රියේ මම මේ ස්ථානයේ කල්ගත කරනවා. ඒ කාලේ මිනිස්සු සිරිතක් තියාගෙන හිටියා. මේ සුසීම බුදුහාමුදුරන්ගේ ධාතු තැන්පත් මේ චෛත්‍ය රාජෝත්තමීන් වහන්සේට හැමදාම හවසට ඇවිල්ලා මල් පහන් පූජා කරනවා. අනේ අපේ බෝධිසත්වයෝත් මේ අයත් එක්ක එකතු වෙලා මේ පින්කම් වල යෙදෙනවා. මෙයාලා තීරණය කරනවා සවස් කාලයේ ගෙදර යන්න. බෝධිසත්වයෝ තීරණය කරනවා මගේ දරුවා ගාව රැඳී සිටිය යුතුයි. දැන් මොකද කරන්නේ? අනේ රාත්‍රී කාලේ බලනවා බෝ මළුව චෛත්‍ය මළුව පුරාම පුංචි පැල ඇටි වැවිලා. දැන් මොකද කරන්නේ? අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ පුතාගේ චෛත්‍ය වටා වල් වැවිලා නේද කියලා මේවා ගලවනවා. ඔයගොල්ලෝ දන්නවද චෛත්‍ය උපස්ථානයක් කළොත් චෛත්‍ය මළුවක හෝ ගර්භයක හෝ කොහේ හෝ චෛත්‍යයට අදාළ පරිසරයේ එක තනකොළ ගහක් ගැලෙව්වොත් ඔයගොල්ලන්ට ලැබෙන දේ දන්නවද? ඒ තමයි කල්ප ලක්ෂයක් යනකම් සතර අපාය උපදින්නේ. කල්ප ලක්ෂයකට පින තියෙනවා. ආනන්තරීය පාප කර්මාදී කර්මයක් නොකරගත්තොත් කල්ප ලක්ෂයක් යනකම් සතර අපාය දකින්නේ නැහැ කියලා කියනවා. එක තනකොළ ගහක් ගැලෙව්වොත් චෛත්‍ය මළුවක. හිතන්න තීන්ත ටිකක් දුන්නොත්, තීන්ත ටිකක් ගෑවොත්, ඊළඟට අපි හිතමු වතුර ටිකකින් මේ කුණු මඩ තියෙන තැනක් හේදුවොත්, අතු ගෑවොත්
මේ වගේ දේවල් කරොත් එහෙනම් ඉතින් මොන තරම් ආනිසංස ඇද්ද? චෛත්‍ය පූජාවේ ආනිසංස එහෙමයි. කල්ප ලක්ෂයක් යනකම් දුගතිගාමී වෙන්නේ නැහැ කියලා කියනවා. චෛත්‍ය මළුවක තනකොළ ගහක් ගැලෙව්වත් ඇති කියලා කියනවා. එච්චරට ආනිසංස තියෙනවා. අනේ පින්වත්නි, මේ වටාපතක් එළෙන ප්‍රමාණයක පමණක් තනකොළ ගලවන්න ලැබෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගඟට යනවා. භාජනයක් හොයාගෙන අර භාජනයට වතුර අරන් ඇවිල්ලා මුළු මළුවම සලපතල මළුවම දෝවණය කරනවා. ගංගා තීරයෙන් සුදු වැලි දෝතක් ගෙනල්ලා ඉහිනවා. කළු වැලි දෝතක් ගෙනල්ලා ඉහිනවා. බොහෝම අමාරුවෙන් මිනිස්සු විසික් කරලා දාලා තිබ්බ වියතක ප්‍රමාණයේ රෙදිකඩක් හොයාගෙන හොදලා වේලලා පුංචි සාමාන්‍ය ප්‍රමාණයේ උස ලී කැබැල්ලක මේක කොඩියක් විදිහට ගැට ගන්න. කැලේට ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා දෝතකට මල් ටික භාග්‍යවතුන් වහන්සේ ඒ කියන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මළුවේ ඉහිනව පූජා කරන. මෙන්න මේ වගේ පින්කම් ටිකක් පින්වත්නි කලේ. අන්න බුදුහාමුදුරුවෝ විස්තර කරනවා එදා සුසීම පසේ බුදුරජාණන් වහන්සේට වල් ගැල වූ පිනෙන් චෛත්‍යයේ අද යොදුන් 8ක මාර්ගය දූවිලි අංශුවක්වත් කටුයිපලක්වත් නැති වෙන්න මාර්ගයේ සැරසීම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ මේ චෛත්‍ය මළුව පැනින් දෝවණය කරපු පිනෙන් දූවිලි අංශුවක්වත් නැති වෙන්න අර මාර්ගයන් මොකද වුනේ? සුවඳ පැනින් දෝවණය කරන ආනිසංසය ආවා. මල් දෝතක් පූජා කරපු පිනෙන් දසදහසක් සක්වල දෙවියෝ බ්‍රහ්මයෝ කටි ප්‍රදේශයට වෙනකන් වැසෙන ප්‍රමාණයට මලින් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු 500ක් රහතුන්ට පූජෝපහාර කළා. එක වියතක ධජයක් පූජා කරගත්තු පිනෙන් දසදහසක් සක්වල පුරාම අවරශ්මිය නොවැටෙන විදිහට මේ සක්වලට ධජපතාක ඉහළුණා. හරිද? මේ විදිහට විස්තර කරනවා පින්වත්නි. එදා පසේ බුදුරජාණන් වහන්සේට කළා වූ අල්ප මාත්‍ර පිනෙන් මොකද වුනේ? අද මේ තරම් මානිසංස වින්දනය කරා. හැබැයි මම බුද්ධත්වයේ අපේක්ෂාවෙන් කරන ලද පාරමිතාවල දූවිලි අංශුවක් තරම්වත් පිනක් නෙමෙයි ඔය විපාක දුන්නේ කියලා කියනවා. මේකට මම තව එක උපමාවක් කියලා ධර්ම දේශනාව අවසන් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පින් බලය විස්තර කරනකොට සත පුඤ්ඤ ලක්ෂණය කියලා ලක්ෂණයක් තියෙනවා. මම මේක උපමාවකින් කියලා දෙන්නම්. හිතන්න දැන් සක්වලක් කියන්නේ ලෝකතල 31ක් නේ. අවීච මහා නරකාදී ඉදන් බ්‍රහ්ම ලෝකයේ දක්වා වතුර බිඳුවක පවා ඉන්න කෝටි ප්‍රකෝටි ගණන් සත්වයෝ එක සත්වයක් විදිහට අරගත්තොත් සියල්ලෝම අපි ඔක්කොම එකතු වෙලා එක පින්කමක් කරනවා. හිතන්න අපි ඔක්කොම අටපිරිකර පූජා කරනවා කියලා. එතකොට මමත් පූජා කරනවා, ඔබත් පූජා කරනවා, දෙවියොත් පූජා කරනවා, බ්‍රහ්මයොත් පූජා කරනවා, අවීචයේ ඉන්න කෙනත් පූජා කරනවා. සත්ව ප්‍රමාණය අනන්තයිනේ. කොහොමද පූජා කරන්නේ? මේ පැත්තෙන් අටපිරිකරක් අරගෙන මේ පැත්තෙන් තියෙනකොට නැවත මෙහෙන් අටපිරිකරක් අරගෙන මනුස්ස අපි නැවත මෙහෙ තියෙනවා. දෙවියෝ බ්‍රහ්මයෝ එකවර කෝටි ප්‍රකෝටි ගණන් අටපිරිකර මවමවා පූජා කරනවා. මෙන්න මෙහෙම වසර 100ක් හෝ දහසක්. හරිද? කිසිදු කාල අන්තරයක් රහිතව විවේකයක් රහිතව මේ ලෝක ධාතුවේ ඉන්න සියලුම දෙනා අටපිරිකර පූජා කරනවා. එක්ක වසර 100ක් එක්ක වසර 1000ක්. ඔබ හිතන්න අවුරුදු 1000ක් මේ විදියට දෙවියෝ බ්‍රහ්මයෝ මව අනන්ත සංඛ්‍යාවෙන් අටපිරිකර පූජා කළොත්, අපි අතොරක් නැතුව හැරි හැරි පූජා කළොත් අවුරුදු 1000ක් යනකොට අටපිරිකර කොච්චර පූජා කළා ඇද්ද? මේ එක පින්කමක් ගත්තේ උපමාවට. සත පුඤ්ඤ ලක්ෂණය කියන්නේ පින්වත්නි, අපි සියලුම දෙනා එකතු වෙලා අවුරුදු 1000ක් බුද්ධෝපස්ථානයේ බුද්ධ වන්දනාව සඳහා යම් තාක් මෙහෙම අටපිරිකර පූජා කරා. අනේ මගේ භාග්‍යවතුන් වහන්සේ සියලු බුදුරජාණන් වහන්සේලා බුදු බව අපේක්ෂාවෙන් දාන පාරමිතා පිරීමේදී පූජා කරන ලද අටපිරිකර ඒ පිනම ගත්තොත් අටපිරිකර පූජාව අපි සියල්ලෝ වසර දහසක් පූජා කරපු අටපිරිකර ප්‍රමාණය වගේ සිය ගුණේ ඉක්මවනවා කියලා කියනවා. ඔන්න ඕකට තමයි බුදුරජාණන් වහන්සේලාගේ සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. හිතන්න අපි වෙනුවෙන් ඔබ වෙනුවෙන් හරිද? ඥාති නොවුණු ඔබ මම වෙනුවෙන් මොන තරම් දේවල් කරලා ඇද්ද? හරි මේ එක පින්කමක් කිව්වොත් එච්චරට පින් කරලා තියෙනවා. අනිකොත් පින්කම් ගත්තොත් පින්වත්නි වර්ණනා කරන්න අපේ භාෂා කෞශල්‍ය මදි.
කියලා අවසන් කරන්න බෑ. ඒ තරම් මහා පාරමිතා පුරපු දාන ආදී පාරමිතා පුරපු අපි වෙනුවෙන් ඇස්විස් මාසලේලා දන් දීපු මහෝත්තමීන් වහන්සේ කෙනෙක් තමයි සියලු බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් පොසොන් දවස අපට වැදගත් වෙන්නේ ඇයි? අපිට ධර්මය ලැබුණේ කවදද? ගොඩක් අය මේක වැරදියට කියනවා පින්නාත් මේ පොසොන් දවසේ ධර්මය ලැබුණේ කියලා. ඒක වැරදි. ඇයි? පොසොන් උත්සවයට කලින් නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් තුන් පාරක් බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා. ධර්මයේ දේශනා කළා. හරි. එහෙනම් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේම අපිට ධර්මය ලැබිලා තියෙනවා. බොහෝ දෙනා මේ භූමියේ සෝවාන් ඵලයටපත් වුණා. හරිද? පොසොන් පොයේ වැදගත් උනේ මොකක්ද? මිහිඳු මහරහතන් වහන්සේ බුදුන් දෙසූ ධර්මය ක්‍රමානුකූලව ධාරණය කරගෙන පාලි පෙළ අටුවා ටීකා සහිතව ලංකාවට අරගෙන ඇවිල්ලා අපට ඒක කියා දුන්න මුල් උනේ පොසොන් පොහොය. නැත්නම් ධර්මය ලැබුණේ පොසොන් පොහොය නෙවෙයි. ගොඩාක් වෙලාවට අපි දකිනවා බොහෝ දෙනා කියනවා අපිට මේ ධර්මය ලැබුණේ පොසොන් පොහොය කියලා. වැරදි. ඇයි? ධර්මයේ පොසොන් පොහොය ලැබුණා පින්නද? චූලෝදර මහෝදර කොහොමද ධර්මය අවබෝධ කරන්නේ? බුද්ධෝපස්ථායකයෝ වෙන්නේ. සරණාගමණයටපත් වෙන්නේ. පංචශීලයේ රකින්න පිරිසක් බවට පත් වෙන්නේ. හරිද? ඒවා ඊට කලින් වුණා. මෙතන උනේ මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ 540 වසරක් තිස්සේ දේශනා කරපු ධර්මය පළවෙනි සංගායනාවෙන් පස්සේ ක්‍රමානුකූලව සියල්ල අපිට ලැබීම තමයි මෙතනදී සිද්ධ වුනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ චරිතය, අශෝක අධිරාජ්‍යගේ චරිතය ගත්තාම මීට පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳන් ඒ සඳහා පාරමිතා පුරපු මහෝත්තමීන් වහන්සේලා. ඔය මහා වංශේ ඊළඟට සමන්තපාසාදික අටුවාදී විනය අටුවාවල උන්වහන්සේලාගේ කතා පිළිබඳව දීර්ඝව විස්තර කරනවා. මේ ලංකාද්වීපයේ බුදුදහම අරගෙන එන්න උන්වහන්සේලා මොනතරම් සංසාරේ පාරමිතා ගුණාංග පූර්ණේ කළාද කියලා. ඒක නිසා අපි සන්තෝෂයටපත් වෙමු. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ, ධර්මයේ අනන්ත ගුණ, මිහිඳු මහරහතන් වහන්සේ ආදී කොට ඇති අනන්ත සංඛ්‍යාත සාරිපුත්ත මොග්ගල්ලාන ආදී අග්‍ර ශ්‍රාවකීන් ප්‍රධාන සමාවෙන්න ප්‍රධාන මහරහතුන් වහන්සේලාගේ ගුණ විශේෂයෙන් සිහිපත් කරන විශේෂ පොහොයක් තමා පොසොන් පුර 15ක පොහොය දිනය. ඒ පොහොය දිනේ නිමිති කරගෙන අද දවසේ විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී සීලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් සීලුම ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දැනට මදක් ගිලන්ව පසුවන පශු සම්පත් අමාත්‍යාංශයේ සේවයේ නියුතු සුභාෂිනී විමලරත්න මහත්මිය ආදී කොට ඇති යම් පිටසක් වෙද්ද ඔබ නමින්ද දෙමාපියන් වහන්සේලා නෑදෑ හිත මිතුරන් ආදී වශයෙන් ගිලන්ව වාසය කරනවා නම් ඒ සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මේ පින්නතුන්ගේ රැකී ආරක්ෂා කටයුතු, ගෘහාදී කටයුතු, පුංචි දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් වඩාත් සඵල වේවා කියන බලාපොරොත්තු. ඒ වගේම මේ වන විට විභාග කටයුතු පැවැත්වෙනවා. ඔබගේ පවුල්වල පුංචි දුවා දරුවෝ මේ විභාගයන් සඳහා පෙනී සිටිනවා නම් ඒ සීලු දෙනාටමත් ආශිර්වාද කරන්න. ඒ සඳහා මූලිකත්වය අරගෙන අවවාද අනුශාසනා ලබා දෙන්නට, සීලු කටයුතු සඳහා ආශිර්වාද කරන්නට යෙදුණා. පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.පී. හේරත් මැතිතුමා සහ අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මැතිතුමා ආදී කොට ඇති සියලුම නිලධාරී මහත්ම මහත්මීන්. ඉතින් බොහෝම හොඳ පින්කමක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණොත් විතරයි අපිට ධර්මය අහන්න පුළුවන් වෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා සිටියට අපිට ධර්මය අහන්න බෑ. අබුද්ධෝත්පාද කාල බොහෝමයි. බුද්ධ ශූන්‍ය කාල බොහෝමයි. සමහරලාට කල්ප කෝටි ප්‍රකෝටි ගාණක් ගිහිල්ලා තමයි අපිට එක බණ පදයක් වුණත් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. නමුත් ඔය ඇත්තන් දහසකුත් වැඩ රාජකාරි වගකීම් මැද්දේ එනමුත් විශේෂයෙන් පොසොන් පුර 15ක පොහොය නිමිති කරගෙන හැකි සෑම ආකාරයකින්ම සීලු දෙනාම මේ ස්ථානයට පැමිණිලා ධර්මයේ ශ්‍රවණය කළා. පංචශීලයේ සමාදන් වුණා. ඒ සියලු පින් බලය ප්‍රථමයෙන්ම ඔබ අප නමින් මේ පරිලොව ගියා වූ සියලු දෙනාටමත් මේ අවස්ථාවක් කරගන්නවා. අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේව වැඩ වාසය කළා අපවත් වී වදාරන්නට යෙදුණු පරම පූජනීය අග්ගමහා පඬිත අවසරයි මඩිහේ පඤ්ඤාසේහ මහානායක හාමුදුරුවන් වහන්සේට, අස්මදාචාර්යෝත්තම අවසරයි අතිපූජනීය අම්පිටේ ශ්‍රී රාහුල නායක හාමුදුරුවන් වහන්සේට, අතිපූජනීය ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට, පරම පූජනීය මහා කම්මට්ටානාචාර්ය අවසරයි නාවියනේ අරිය ධම්ම මහානායක හාමුදුරුවන් වහන්සේ ආදී කොට ඇති
සියලු සංඝ පීතෘවරුන් වහන්සේලාටත් ඒ වගේම මෙම අමාත්‍යාංශය ඔබත් සමග එකට සේවය කරලා අතීතයේ පටන් යම් කෙනෙක් මේ පරිලව ගොසින් සිටනවාද ඒ සියලු සත්වයෝත් ලෝක සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා සසර සුවපත් කරගනිත්වා නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ලෝකපාලක ශාසන මාමක ඉෂ්ඨකාමී සීලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍ය සපත් වර්ධනය කරගනිත්වා. ඔවුන්ද පතන බෝධියකින් නිවනින් සැනසෙන්නටත් විශේෂයෙන්ම ඇමතිතුමන් ප්‍රධාන මේ අමාත්‍යංශයේ සේවය කරන සියලු දෙනාටමත් කායික සුවය මානසික සුවය චිරජීවනයේ සඳහා ඒ වගේම සියලු දෙනා යන්නේන සියලු ගමන් බිමන් වලදී කරන්නා කියන්නා වූ සියලු කටයුතු වලදී නිරන්තර ආරක්ෂාව ආශිර්වාදය ලබා දෙත්වා දෙවියෝද සතුට සිත් ඇත්තන් මෛත්‍රී සිත් ඇත්තන් බවට පත්වෙත්වා දිව්‍ය සපත් වර්ධනය කරගනිත්වා නිවනින් සැනසීම පිණිස මේ පින් දහම් එක හා සමානව හේතු වාසනා කරගනිත්වා කියලා සාදු කියමු. බොහෝ කාලයක් දුකසේ ඔබ අප සියලු දෙනාම හදලා වඩලා කවලා පොවලා පෝෂණය කරපු ඔබ අප සියලු දෙනාගේ ආදරණීය දෙමාපියන් වහන්සේලා සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරන් ගුණ නුවණ පෑදුවා වූ ගුරු මෑණිවරුන් පියවරුන් ආචාර්යෝපාද්‍යයන් වහන්සේලාත් අපත් පැවිදි ඌදා පටන් අතීතයේත් වර්තමානයේත් මතු අනාගතයේත් සිව්පසෙන් සංග්‍රහ කරා වූ කරන්නා වූ මතු කරන්නා වූ දායක කාරකාදී සියලු දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලු දෙනාටමත් අනන්ත තුනුරුවන්ගේද අනන්ත ගුණ ඇති දෙවියන්ගේද ආශිර්වාදය ලබා දෙත්වා සියලු සත්වයෝ මෙලොව හැම යහපතම දකීවා පරලෝ වඩාත් සුගති ගමයි වෙත්වා සැප ප්‍රතිපදාවෙන් වහවහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු